ආර්ථික සමතුලිතය. ආර්ථිකය ගත්තාම වෙන්න පුළුවන් වගේ කීයක් තියෙනවද? වෙන්න පුළුවන් වගේ. කියන්න ඔය ඉන්නේ. එකක් කියන්නම් මම බාණ්ඩ වෙළඳපොළ තියෙනවා. බාණ්ඩ වෙළඳපොළ තියෙනවා. ආමනාත් තියෙනවා. නේද? කියන්නේ සාධක වෙළඳපොළ. ඒ ඇවිල්ලා අර දැන් අපි මෙතෙන්දී සාර්වත්‍රික විද්‍යාව ගන්නකොට අනිත් එක තමයි මුදල් වෙළඳපොළ. ආයුණා තියෙනවා. විදේශ වෙළඳපොළ. ඔය වෙළඳපොළ වල ටික තමයි තියෙන්නේ. බාණ්ඩ වෙළඳපොළ සාධක වෙළඳපොළ කියලා කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ අර වෙළඳපොළ වල වර්ගීකරණය කරනවා. රයිට් මේ සාර්වත්‍රික විද්‍යාවේදී මේ වෙළඳපොළ වලදී තියෙන්නේ. එතකොට මේ බාණ්ඩ වෙළඳපොළේ සමතුලිතය. කොහොමද බාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම සැපයුම ඊට පස්සේ මුදල් වෙළඳපොළ සමතුලිතය. ඊට පස්සේ විදේශීය මුදල් වෙළඳපොළ සමතුලිතය හැදෙන්නේ. ඒත් මුදලට තියෙන ඉල්ලුම ලැබෙන්න මත මුදලට තියෙන ඉල්ලුම මොනවද දෙන්නේ? මේ වැටි ගැඹුරට හිතන්න ඕනේ නැහැ. නමුත් දල අවබෝධයක් සඳහා අපි කරන්නේ ඒ ලෙවල් වලින් පස්සේ පාඩමක් ඇත්තටම කමක් නැහැ ටිකක් ඉගෙන ගත්තා. මේක දැන් ඔයාලා විජුව ප්‍රශ්න අහලා නැහැ. නමුත් ඔයාලට අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි මේක වැදගත් වෙන්නේ. ඒක සාරවත්. මුදලට කරන ඉල්ලුම L1 + L2 ඒ මොනවද? මේකට අපි කියනවා ඔයාලා ඒක නම් දැනගන්න ඕනේ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. මේකට අපි කියනවා අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. මුදලට මුදල් ඉල්ලුම් කරන බලපාන සාධක ටිකක් ඒ ලෙවල් වලට ඉගෙන ගන්න මොනවද? මුදල් ඉල්ලුම් කරන්නේ ඇයි මුදල් ඉල්ලුවවල කලින් ගන්න එකක් කිව්වම මතක් වෙයි ගනුදෙනු චේතනාව ඊට පස්සේ මේක අහලා නැද්ද? ඊට පස්සේ ආරක්ෂණ චේතනාව ඊට මොකද? සාපේක්ෂණ චේතනාව මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත. ඔය ටික ඇවුම්දුම් කම පාරවල් වල ටිකක් ගැඹුරුයි. මම මේ මුලදීම මේක කිව්වේ ආපහු ආයෙ කරනවා නමුත් තුන්සරයක් කරන්නට මතක හිටියේ. එතකොට ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තමයි අපි කියන්නේ සක්‍රීය ශේෂ මුදල්. සමපේක්ෂණ චේතනාවෙන් සහ මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට කරන චේතනාවෙන් කරන එක අපි කියනවා අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. එතකොට එහෙනම් කේන්සියානු මේ සම්භාව්‍ය න්‍යාය තුල කේන්සියානු න්‍යාය තුල මුදල් සැපයුම ස්ථාවරයි. ඒ කියන්නේ මුදල් සැපයුම දීලා තියෙනවා. කිසියම් මට්ටමක පවතිනවා කියලා තමයි උපකල්පනය කරන්නේ. එතකොට මුදලට කරන ඉල්ලුම තමයි මේ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සහ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියන කාරණා දෙක මත කරන ඉල්ලුම. එතකොට එහෙනම් මෙන්න මේ
ස්ථාවර මුදල් සැපයීමට මේ කියන සාධක නිසා ඇති වෙන මුදල් ඉල්ලුම සමානවන්තර තමයි මුදල් වෙළඳපොළ සමතුලිතය. එතකොට එහෙනම් සමතුලිත භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය ඉල්ලුම සැපයීමේ මුදල් වෙළඳපොළ සමතුලිතය ඉල්ලුම සැපයීම. විදේශීය වෙළඳපොළ සමතුලිත වෙන්නේ ඒ තානායන අපනයන නිසා යනත ඉල්ලුම සැපයීම නිසා. කොහොමවත් සමතුලිතය මේක වැඩි දැම්ම හිතන්න එපා. එතකොට එහෙමනම් සාර්වාර්ථික සමතුලිතය කියලා කියන්නේ ආර්ථිකයේ පවතින භාණ්ඩ වෙළඳපොළ, මුදල් වෙළඳපොළ සහ විදේශ වෙළඳපොළ කියන වෙළඳපොළ වල තුනේම සමතුලිතය එකට ගත්තාම අපි කියනවා සාර්වාර්ථික සමතුලිතය. හරිද? එහෙනම් සාර්වාර්ථික සමතුලිතය කියලා කියන්නේ කෙටි මේව ඕන වරමත් දෙයක් භාණ්ඩ වෙළඳපොළ, මුදල් වෙළඳපොළ සහ විදේශ වෙළඳපොළ කියන සියලු වෙළඳපොළ වල සමතුලිතය එකවරම ඇති වෙනවා නම් අපි ඒකට කියනවා සාර්වාර්ථික සමතුලිතය කියලා. මේ සාර්වාර්ථික සමතුලිත විග්‍රහ කිරීම තමයි මේ ISLM විග්‍රහයේ මූලික අරමුණ. right? මේක බලන්න මේ සම්භාව්‍ය. දැන් කේන්ස්ගේ න්‍යායයට යන්න ඉස්සෙල්ලා සම්භාව්‍ය සාර ආර්ථික සමතුලිත විග්‍රහයේදී උපකල්පන කීපයක් තියෙනවා. ආර්ථිකය අපි අර හැම ආර්ථික විද්‍යා න්‍යායකදීම ඉගෙන ගත්තා වගේ එකක් තමයි ආර්ථිකයේ ශුද්ධ තරංකාරී තත්ත්වයක් පවතින බව, සෑම නිෂ්පාදකයෙකුම ලාභ උපරිම කර ගැනීමට කටයුතු කරන බව සහ ශ්‍රමයේ පමණක් පවතින බව කියනවා. මේ යටතේ ගොඩනැගුණු සම්භාව්‍යවාදීන්ගේ සාර්වාර්ථික සමතුලිත විග්‍රහය ප්‍රධාන කොටස් දෙකයි මූල්‍ය න්‍යාය සහ වටිනාකම් න්‍යාය. එතකොට මේ සම්භාව්‍ය න්‍යාය මූලික නිගමනය වූ මුදල් භාවිතා කරන ආර්ථිකයක ආර්ථික ක්‍රියාකාරීත්වය කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි වටිනාකම් මූර්තාංශය සහ මූල්‍යාංශය. එතකොට මූර්තාංශය ආදායම සහ සේවා නියුක්තිය තීරණය කරන්නත් මූර්තාංශයේදී මිල මට්ටම් තීරණය කරන්න. ඒක තමයි ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ MV සමානයි PG කියලා. එහෙම නැත්නම් M සමානයි KPY කියලා දෙවියන් ඉගෙනගන්න. කේන්සියානු විෂයගේ මේ ඉගෙන නේද? ඉගෙනන්නේ. ඒකට මේකේ සංසාරණ ප්‍රවේගය සහ ඔගේ මේකේ ස්ථාවර නම් මිල සහ මුදල් සැපයීම අතර තියෙන සම්බන්ධතාවය තමයි ඒක කියන්නේ. දැන් මේම කියනකොට සම්භාව්‍යවාදීන්ගේ මෙන්න මේ වෝල්නස් කියන සහ JP සේ කියන අයගේ ඉතින් ගොඩනැගීමක් තියෙනවා. අපි දැන් ගිහිල්ලා ඔයාලා කඩයක් කරනවා නම් මම කඩේ බඩු ඉල්ලුවා. මම බඩු ඉල්ලුවාම කඩේ ආවොත් ඒක මම මොකද කරන්නේ මුදල් වෙනවා සපේ. උඩ වෝල්නස් කියන්නේ ඒකේ පොඩි ඇත්තටම දෙවි කතාවක්. මේ කඩයක් තියෙනවා. ඔයා ඉන්නේ කඩේ හරි දැන් මේක ඉගෙන දානවා. මම ගිහිල්ලා ඔන්න භාණ්ඩ ආ සේවා ඉල්ල. හරි. එතකොට මෙයා මොනවද කරන්නේ? මගෙන් දීපන් සල්ලි කිය. ඒකට ඔයා මට බඩු දෙනවා XY Z. භාණ්ඩ තුනක් දෙනවා. ඒක එහෙනම් මම මොකද කරන්නේ? භාණ්ඩ ආ සේවා ඉල්ල. එතකොට මම ඒවා ඉල්ලනකොට මම ඔයාට සපයන්නේ මොනවද?
මුදල් සපයන. හරිද? කඩින් බඩු කියන්නේ මම ඉල්ලනවා කියලා කියන්නේ මම ඉල්ලනකොට ඔයා ඉල්ලනවා මුදල්. ඒතකොට ඔයා මුදල් ඉල්ලනවා කියලා කියන්නේ මම මුදල් සපයනවා. මම භාණ්ඩ ඉල්ලනවා මුදල් සපයනවා. ඒතකොට මේ දෙක සමානයිනේ. භාණ්ඩ වලට සමාන මුදලක් නේ මම සපයන්නේ. එහෙනම් එහෙම තමයි වෝරලස් කියන්නේ භාණ්ඩ හා සේවා ඉල්ලුම සමානයි මුදල් සැපයීම. මුදල් සැපයීමට සමානයි. ඒක හරිද? හරි වගේ නේ. චුට්ටක් දැන් මොලෙන් ගහන්න ඕනේ. එහෙම කියපුවාම භාණ්ඩ හා සේවා ඉල්ලුම මුදල් සැපයීමට සමානයි. අනිත් පැත්තට මුදල් ඉල්ලුම මොකේද සමානයි? ඔයා මුදල් ඉල්ලනවා. මම නිකන් දෙනවා ණයට නෙමෙයි. ඔයා මුදල් ඉල්ලන දීපන් සල්ලි කියලා මොනවද සපයන්නේ? භාණ්ඩ හා සේවා සපයන්නේ. සල්ලි දීපන් බඩු දෙන්න නම් කියලා කියන්නේ. එහෙනම් භාණ්ඩ හා සේවා සපයන්නේ. දැන් මොකද වෙලාද? භාණ්ඩ හා සේවා ඉල්ලුම මුදල් සැපයීමට සමානයි. මුදල් ඉල්ලුම භාණ්ඩ හා සේවා සැපයීමට. හරිද? එතකොට එහෙමනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන්නේ කොහොමද? භාණ්ඩ හා සේවා ඉල්ලුම භාණ්ඩ හා සේවා සැපයීමට සමානයි. මේ නිසා වෝරලස් කියනවා මේකේ ඉල්ලුම මේකේ සැපයීමට සමානයි. මේකේ මේ මුදල් ඉල්ලුම භාණ්ඩ සැපයීමට. එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට අනිවාර්යයෙන්ම මුදල් වෙළඳපොළත් සමතුලිත වෙනවා. ඒ දෙක එකිනෙකට සමානයි. right? ඒ නිසා මේ වෝරලස් න්‍යායය කියනවා භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට සම්භාව්‍ය න්‍යාය මුදල් වෙළඳපොළත් අනිවාර්යයෙන්ම සමතුලිත වෙනවා කියලා. මේක තියෙනවා. ඊට පස්සේ මේ සම්භාව්‍ය න්‍යායයේදී සමතුලිතය තීරණය වෙන්නේ පොලී අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය තුලින්. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ සමතුලිතය තීරණය වෙන්නේ පොලී අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය තුලින් කියලා කියනවා. හැබැයි පොලී අනුපාතිකය තීරණය වෙන්නේ කොහොමද? සම්භාව්‍ය න්‍යායයේදී චුට්ටක් මතක තියාගන්න වෙයි. ඔය මඩි වගේ නම් කඩේ දිනවල ගන්න. ඔනේ ගන්න නැද්ද කඩේ? ඈ? තියනවා. මෙමරි ප්ලස් කියලා දෙන්න. දැන් මේ සම්භාව්‍ය න්‍යාය කියන්නේ ඉතුරුම් සහ ආයෝජන කියන දෙකම පොලී අනුපාතිකයේ ස්විතියන් කියන. සම්භාව්‍ය න්‍යාය කියනවා දැන් මොකද කියන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ සමතුලිතය තීරණය වෙන්නේ එහෙම නැත්නම් සමතුලිතය තීරණය වෙන්නේ පොලී අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා අපි දැන් පොලී අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා හොයන්න යනකොට සම්භාව්‍යවාදීන් කියන්නේ පොලී අනුපාතිකය සහ ආයෝජන කියන දෙක ඉතුරුම් සහ ආයෝජන කියන දෙකම පොලී අනුපාතිකයේ ස්විතියන්. ඉතුරුම් පොලී අනුපාතිකයේ යා I A එන වියා. එහෙනම් ඉතුරුම් පොලී අනුපාතිකයේ ධන ස්විතය එතනින් කියනවා ආයෝජන පොලී අනුපාතිකයේ ඍණ ස්විතය. ධන මේකනේ. එහෙමනම් එතකොට අපි ඇන්දොත් මේ දෙක මේක ආයෝජන ඍණ ස්විතය මේක ඉතුරු. එහෙනම් මෙන්න මෙතන ආයෝජන සහ ඉතුරු සමාන වන තැන මෙන්න මෙතන තමයි පොලී අනුපාතිකයේ තීරණය වෙන්නේ. මෙන්න මෙතන S සමානයි I. ආයෝජන සහ ඉතුරු සමාන වන තැන තමයි පොලී අනුපාතිකයේ තීරණය වෙන්නේ. හරි. හැබැයි
පස්සේ කාලේ කේන්ස් 1936 කේන්ස් කියනවා නෑ ඒක වැරදි කියලා. ඉන්නේ ඉතිහාස කතාව වගේ ආ. ලෑයුම් යන ඉඳලා හරියන්නේ ලියා ගන්නත් වෙයි. සම්භාව්‍යවාදීන් එතකොට මේක තමයි එකක් ටික අදහස උනේ පොලි අනුපාතිකයේ සිටියන් තමයි ආයෝජන සහ ඉතුරුම් කියන දෙකම. හැබැයි කේන්ස් කියනවා නෑ ඒක නෙමෙයි. මේ දෙක එහෙම නෙමෙයි. කේන්ස් කියන න්‍යායට අනුව මේකේ එකක් යා කියනවා ඒක මත නෙමෙයි රඳාපවතින. මොකක්ද එහෙනම් කේන්ස් කියන්නේ මේ දෙකින් කෝකද වැරදි ශ්‍රිතය කියලා. කේන්ස් අනුව මොකක්ද වැරදි ශ්‍රිතය? කේන්ස් අනුව මොකක්ද වැරදි ශ්‍රිතය? ඒ පරක්කු. ට්‍රේන් එක පයින්නවා විතර. ඉඳගන්න 13ට නේ ගිහින් Conquering Kochia for the pay and Kahalo. I'll look at it. අපිට කතා කරා ඒක හැබැයි අහගන්නවත් වෙයි අපහුව කිව්වේ සාර්වාරික සමතුලිතය කියලා කියන්නේ භාණ්ඩ වෙළඳපොළ මුදල් වෙළඳපොළ සහ විදේශීය වෙළඳපොළ කියන පිටවීම සමතුල එහෙනම් මෙතනින් නම් යන්න මොකද දන්නවද ආපහු හැම වෙලේම මුලට කියන්නේ කිව්වොත් අපිට වැඩි අවුල් වෙනවා ඊට පස්සේ අපි කිව්වා වෝල්ටර්ස් නියමය කියලා එකක් තියෙනවා. ඒකට භාණ්ඩ හා සේවා ඉල්ලුම මුදල් සැපයීමට සමානයි. මුදල් ඉල්ලුම භාණ්ඩ සැපයීමට සමානයි කියලා. හරි. මේව ගිහිල්ලා අපි ඉතිහාසයාගේ අර පරාක්‍රම රජුගේ කතන්දරයක් කිව්වේ. මේ වෝල්ටර්ස් නියමයෙන් පස්සේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ සමතුලිතය සඳහා පොලි අනුපාතිකය බලපාන බව පොලි අනුපාතිකය ඉතුරුම් සහ ආයෝජන වල ශ්‍රිතයන් කියලා කිව්වා. ඉතුරුම් වල ධන ශ්‍රිතයක් සහ ආයෝජන වල වෙන ශ්‍රිතයක් කියලා තමයි කිව්වේ. හැබැයි 1936 වෙනකොට කේන්ස් මේ න්‍යාය බිඳ දානවා. 1936 බිඳ දානෝනේ එයා කියනවා මේක වැරදි කියලා. කේන්ස් කියනවා වැරදි. කේන්ස් කියන්නේ මේ න්‍යායයේදී වැරද්ද මොකද්ද? ඉතුරුම් ශ්‍රිතය පොලි අනුපාතිකයේ ශ්‍රිතයක් නෙමෙයි කියලා. ඉතුරුම් ශ්‍රිතය පොලි අනුපාතිකයේ ශ්‍රිතයක් නෙමෙයි. ඒක මොකේ ශ්‍රිතයක් කියලා කිව්වේ. ඒ කියන පොලි මත නෙමෙයි පොලි මේ ඉතුරුම් ගන්නවා. සම්බාධවාදීන් කියන්නේ ඔච්චර කිව්වේ එහෙම නෙමෙයි. පොලි අනුපාතිකයේ ශ්‍රිතයක් තමයි यार बहुगी का एक एक्टर ही बन गया और पुलिस ये फ्रेंड ना पुलिस लेवल की उनका पास क्यों कर पाए ये इतनी शेड्यूल पुलिस के पास क्यों कि हारे निकाम बाल हुआ केस क्यों होता है तो केस की हमारी है कि दोबारा उन्होंने क्या एक्टर की केस के मुकद्दमे क्यों करते हैं अंदर जाते हैं समझदार और किसी पटांग isso que é ela não mora com uma amiga e ele não tá não vai então e não é nem ou não mãe é a mata claro foi
නැහැ. Yo go in the video. Kalau case kita ni, ya lah, ni case kita ni kan arti dia berapa mungkin case. Ada ini saja. Orang polian apa dia dia apa padan itu poli itu mereka. Case dia ni lah. Polian apa dia dia itu mereka ni. Ena polian apa dia ada ini saja. Ya. එහෙම ඉගෙන ගත්තොත් තමයි මේක මතකෙ ඉන්නේ. කේස් කියන පොලියනුපාතික ආදායම. දැන් අන්න සම්භාව්‍යවාදීනුයි න්‍යාය කේන්සු අතර පලියක්. එයාලා කියනවා දෙකම පොලියනුපාතිකයි. දැන් අරක දැන් කියන්නේ ආදායමේ සුත්‍යයක්. හැබැයි කේන්ස් එතකොට කේන්ස් මේක උත්තර දෙන්න බෑ. එහෙනම් පොලියනුපාතිකයේ මොකේ සුත්‍යයක්ද කියන්නේ? ඒක අපිට නැහැ කියලා කියනවා බෑ. ඒක එහෙනම් මොකේද කියලා කියන්නේ? කේන්ස් කියනවා පොලියනුපාතිකය මුදලට ඇති ඉල්ලුම සැපයුම මත තීරණය වෙනවා. අන්න වැඩි. right? මේවා සාර්වත්‍රික දේවල් ලියද්දී හිතේ තියාගෙන ඉන්න ඕනේ. ඔබ කෙලින්ම ප්‍රශ්න අහලා නැහැ. නමුත් ලියනකොට ඔයාලගේ හිතේ දුවන්න ඕනේ උත්තරේ ලියන්න නම් මොනවද මේකට ඕනේ වෙනවා. ඒක ඇතුලේ තියාගන්න. ලියන්න ඕන නම් ලියන්න නේද? ඉතින් ලියන්නේ බා. හරි. දැන් කේන්ස් කියන්නේ මොකද්ද? මුදලට ඇති ඉල්ලුම සහ මුදලට ඇති සැපයුම මත පොලි අනුපාතිකයේ තීරණය වෙනවා. එතකොට දැන් අපි යුක්ත දිස්ස කතා කරා ඒක කට්ටිය දන්නවා. මුදලට කරන ඉල්ලුම අද කීප අතර කියන්නේ YouTube දෙන්න අන්නර යන්නේ. ඇයි ඒ ලෙවල් වල මුදලට කරන ඉල්ලුම මොන වගේද? මේ දෙන්න නම් කීව ඉස්සලා අතර. ඇයි මුදලට කරන ඉල්ලුම වල බලපාන කාර්ය? මොනවද ඇයි මුදල් ඉල්ලුම කරන්නේ? ඒවා ඒ ලෙවල් වල ඉගෙන ගත්තා. ඒක අමතක වෙන්න බෑනේ. මොනවාද? ගනුදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව, ගනුදෙනු ඒවා ඉගෙන ගත්තානේ. ආරක්ෂණ චේතනාව, සමපේක්ෂණ, මුදල් වශයෙන් ළඟ තබා ගැනීම. ඔයාතරනේ මුදල් ඉල්ලුම් කරේ. නේ? දැන් කේන්ස් මේක තව සුට්ටක් ඔයාලා අදින් පස්සේ කැස් හදනවා. හරි. දැන් ඕකේ අතුරු ප්‍රතිඵලය අන්තිමට කැස් තමයි. ඒක අඩුවේ නැතු මාස 3ක් විතර. මම ඉතින් ගණන් ගත්තේ මාස 3ක් කියලා. කල් තියෙනවා ඔයාලා එක්සෑම් එකක් තියලා. ඈ? right. ඊට පස්සේ කේන්ස් MD කියලා කියන්නේ මොකද මම දැන් කිව්වා L1 L2 වල එකතුව කියලා. L1 කියලා කියන්නේ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලීම. L2 කියලා කියන්නේ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලීම. අක්‍රීය ශේෂ මුදල් ඉල්ලීම. right? එතකොට ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම සක්‍රීය ශේෂ මුදල් ඉල්ලීම.
සාපේක්ෂව චේතනාවෙන් සහ මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට බලාපොරොත්තු වෙන කරන ඉල්ලුම අක්‍රියශේෂ මුදල් ඉල්ලුම. right? එතකොට එහෙනම් මේ හතර කේස් දෙකකට කඩනවා සක්‍රීය ශේෂ සහ අක්‍රීය ශේෂ කියලා. එහෙනම් සමස්තයක් ගත්තාම හරි මුදලට කරන ඉල්ලුම අක්‍රීය ශේෂ ඉල්ලුම සහ සක්‍රීය ශේෂ ඉල්ලුම කියන දෙකේම එකතු වෙමින් හැදෙන්නේ කියලා. මේකෙදී අවතුරටත් ඉස්සරහට යනකොට සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම MT ආදාය නිස්කයක් MD උතර 1 අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පොලි අනුපාතිකයේ සුතිය. හරි දැන් බලන්නකෝ කේස්ට අනුව මුදල් සැපයීම බාහිර සාධක මත තීරණය වෙලා කිසියම් මට්ටමක පවතිනවා. ඒක මුදල් සැපයීම 1000. ඒක තියෙනවා ඒක වෙන සාධක මත තීරණය වෙනවා. ඒක මේ ආකෘතියේ නෑ. හරි මේක තියෙන ඒකම ගන්නවා අඳින්න ඕනේ. මේ තියෙන කීප් ටීම් එකේ තියෙනවා මේක බලන්න උත්තර දෙන්න. හරි ඇයි මේක කරන්නේ? මුදලට කියන ඉල්ලුම සැපයීම මත තමයි පොලි අනුපාතික තීරණය වෙන්නේ කියලා කියන්නේ. ඒකට අදෙන්දී පොලි අනුපාතිකයේ කියන සම්භාව්‍යවාදී කියන විඥාන කියන තමයි මෙයා මේක කියන්නේ පොලි අනුපාතිකයේ එහෙම නෙමෙයි කියන්නේ. දැන් බලන්න මුදල් සැපයීම හරි S1 1000. හරි දැන් එතකොට මේ තියෙන්නේ L1 මොකද්ද? ආදායමේ ශ්‍රුතියක් හැටියට දක්වන සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. right? මේ තියෙන්නේ L2 පොලි අනුපාතිකයේ ශ්‍රුතියක් හැටියට දක්වන අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම් වක්‍රය. හරි. දැන් ඔය වටපට ගාලා ලියන්නේ බා ආගෙන දැන් මට උත්තර දෙන්න ඕනේ. නැත්නම් තේරෙන්නේ නැහැ මේක. දැන් මුදල් සැපයීම වෙළඳ පොලේ තීරණය වෙලා තියෙනවා බාහිර සාධක මත MS එකකින් කියවෙන්නේ මුදල් සැපයීම 1000. මුදල් සැපයීම 1000ක් වෙනකොට ගනුදෙනු චේතනාවෙන් ඒකට ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් ඉල්ලුම් කරනවා අපි හිතමු 600ක්. හරි ඉතින් මේක පිටතට ඉලක්කම් වැඩි එකක් පුළුවන්. කියන්නේ මුදල් සැපයීම 1000ක් තමයි. ඒ වෙලාවේදී L1 ඉරෝතන් ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම 600. එහෙමනම් සාපේක්ෂ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම කීයද? අත පොළොව ගැටවලා කල්පනා කරලා කියන්නකෝ මම. ඔය උපසතහනේ ඇදලා තියෙන එක තමයි මේ අහන්නේ. පරිමාණය ඔගේ හරි නැති වෙති හැබැයි ඔක් තමයි.
මේ තියෙන්නේ අක්‍රීය ශේෂ මුදල් L 2 function of R මේ තියෙන්නේ L1 function of Y හරි දැන් වැඳපුවාම තේරෙයි බලන්න හිටිය උතේ තේරෙන්නේ ඕකේ ඇඳටම උත දැන් බෑනේ උත්තරේ දෙන්නේ මුදල් සැපයුම 1000යි මේ MS1 එතකොට ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම කියනවා 600. ඔන්න 600ක් ඉල්ලනවා. මේ ඉල්ලුම් වක්‍රය මේ තියෙන සැපයුම. හරිද? මෙච්චර සපයලා තියෙද්දි 600යි ඉල්ලන්නේ මොනවටද? සාපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. එතකොට 10න් 600ක් L1 සඳහා ඉල්ලනවා නම් L2 සඳහා සම්පේක්ෂණ චේතනාවෙන් කොච්චරක් ඉල්ලයිද? ඈ? කොච්චරක් ඉල්ලයි? ඒක නෑ. කොච්චරද? 400යි. ටෝටල් එක 1000යිනේ. ඒක පොලි අනුපාත කීයද? මේ කොහොමද එහෙම අර ඉස්සර රූප සටහන් වගේ නෙමෙයි මේකෙම තමයි සැපියුම තියෙන්නේ සැපියුම 1000යි එකකින් 600ක් මෙයා ඉල්ලනවා 400ක් 1000න් 600ක් ගනුදෙනු කරන්නයි ළඟ ළමා ගන්නයි ඉල්ලනවා නම් සම්පේක්ෂණ චේතනාව එහෙම නැත්නම් ආයෝජනය කරන්න ඉල්ලන්නේ 400ක් දැන් මෙහෙම තියෙද්දි වෙළඳපොලේ මුදල් සැපයුම වැඩි වෙනවා 1500 දක්වා. 1500 වෙන මුදල් සැපයුම. right? හැබැයි මුදල් සැපයුම වැඩි වුණාට ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදල්ට කරන ඉල්ලුම ඉස්සේ වැඩි වෙනවා. මුදල් සැපයුම 10 ඉඳලා 1500 වැඩි වුණාට ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදල්ට ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ. එහෙනම් සම්පේක්ෂණ චේතනාවෙන් මුදල්ට කරන ඉල්ලුම කොච්චරද වැඩි වෙන්නේ? කීයක් වෙනවද? Translation වැඩි වුණා. ඉස්සර විදිහට. ඔව් ඒක දැන් 1000 වෙලාවේදී සම්පේක්ෂණ චේතනාවෙන් මුදල්ට කරන ඉල්ලුම කීයද? 400. දැන් 1500 දක්වා වැඩි වුණා. හැබැයි 600 මොකුත් වෙන්නේ නැහැ කියන්නේ. එතකොට එහෙනම් අරක 900. ඇයි මෙයා වැඩි වෙන්නේ නැහැ. මෙයාට ගන්නෑ. හැබැයි මෙතන 1000න් 400 මෙයාට ගියා දැන් 500 වෙච්චා මුළු 500ම මෙයාට වැඩි වෙනවා. එහෙනම් L2 මුදල් ඉල්ලුම 900 දක්වා වැඩි වෙනවා. එතකොට 900 දක්වා වැඩි වෙනකොට මොකද වෙන්නේ? පොලි අනුපාතිකය අඩු වෙනවා. right? එහෙනම් ඒ නිසා කේන්ස් කියනවා මුදලට කරන ඉල්ලුම මුදල් සැපයීම වැඩි වීමත් එක්ක L1 කිසිදු වෙනසක් සිදු නොවන නිසා L2 වල වැඩිවීම මත මුදල් සැපයීම වැඩි වෙච්චාම පොලි අනුපාතිකය අඩු වෙනවා. හරි? අනිත් පැත්ත ඔයාලට ඕන නම් ගෙදර ගිහලා මේක හොයලා බලන්න මෙයා වැඩි වුණත් එහෙම වෙන්නේ නැද්ද කියලා. මෙයා 1000 ඉඳලා 1500 දක්වා යනකොට මෙයා 800 වුණා කියන්නේ. මෙයා 800. එයාට 200ක් එකතු වුණා. හැබැයි එතකොට මෙයා කීයද? අර 300 500න් මෙයාට 200ක් වුණා. හැබැයි මෙයා එතකොට 700යි. ඒත් පොලි අනුපාතිකය ඉස්සරලට වඩා වැඩි වෙලා අඩු වෙලා. හරි? එතකොට එහෙනම් සම්බන්ධතාවය වෙන්නේ මුදල් සැපයීම වැඩි වෙනකොට මුදල් සැපයීම වැඩි වීමත් එක්ක අනිත් පොලි අනුපාතිකය
අඩුයි. ඒකේ සම්බන්ධතාවය තමයි ඔය අපි කතා කරන්නේ. අමාරු නෑ මේක ටිකක් දැන් හිතේ ධානයම සාරවාදී දෙන්නේ අමාරු. ඉක්මනට පිටිසල්ලි හැබැයි වල විභාගෙ දෙන්න වැඩි මම වැඩි රයිට් කො තමයි. ඉතින් මාස්ටර් නේ වුණා හැබැයි සාරවාර්ථික විද්‍යාව මේ සංකල්ප දන්නේ නැතුව මම ගැඹුරට දැනගන්නත් ඕනේ නෑ. එතකොට නිකන් පිස්සු වගේ හිතෙනවනේ. යන්තම් දැනගත්තා නම් ඇති. ඒ කියන්නේ ඉස්සර ගිය සැරේ සිලබස් එකේ මේක මාරටම කරා. දැන් මේක වැඩි නෑ. හරි. ඇයි? බඩගන්නේ? දැන් අපි පොඩ්ඩක් ඕක ටිකක් මතක තියාගෙන මේ ISLM සහ ඒකට කේන්සියානු සංස්කෘතිය යුද්ධයි. සම්බන්ධ. සම්තුලිතය ගත්තාම අපි මට හිතෙනවා ඒවල ඉගෙන ගත්තේ ඉලින් කාන්තුයින් වලට සමානයි කියලා සමතුලිතය මෙතන IS ගමු ISLM WE සමානයි W වල සමතුලිතය ඉගෙන ගත්තේ Y සමානයි C හයිදන් G ඕනේ right මේකෙන් මම මීට අමතරව එකක් කරන්න හැදුවේ ඒක ඕනේ නැහැ දැන් එතකොට අපි අර සාර්වාර්ථික සමතුලිතයට කතා කරේ බාණ්ඩ වෙන්නකොළ මුදල් වෙන්නකොළ සහ විදේශ වෙන්නකොළ කියන තුනේම සමතුලිතය. දැන් එටියෙන් ඔයාලා මතක තියාගන්න මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ. IS කියලා කියන්නේ බාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යය. IS වලින් කියන්නේ මොකද්ද? බාණ්ඩ වෙළඳපොළ සමතුලිතයට පත් කරන විට වෙළඳපොළේ පවතින සමතුලිත ආකාරය මට්ටම් සහ සමතුලිත කුලියක්. දැන්
එතිකාලේ මේ සූක්ෂම ආර්ථික විද්‍යාවේදී බලන්න මෙහෙම එකක් අඳිනවනේ ඉල්ලුම සැපයුම. මේක මොකද්ද? සමතුලිතයනේ. මෙන්න මෙහෙම ඉල්ලුම සැපයුම සමාන වෙන නිසා ඇතිවන සමතුලිතයන් ටිකක් ලකුණු කරලා යා කරන වගේ තමයි IS එක. මේක බලන්න වෙන්නේ. ඒ කියන්නේ කොහොම මේක දෙපැත්තේ ඉන්නේ මොකද්ද? එක පැත්තක පොලි අනුපාත කියනවා අනිත් පැත්තේ ජාති. එහෙනම් IS එකෙන් කියන්නේ මොකද්ද? වාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් යා කරන වගේ IS එක. හරිද? එහෙනම් මේ තියෙන්නේ වාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් යා කරලා අඳින වක්‍රය IS කියන. right? එතකොට මේ IS වක්‍රයේ එක ලක්ෂ්‍යයකින් කියවෙන්නේ මොකද්ද? වාණ්ඩ වෙළඳපොළ සමතුලිත වන විට වෙළඳපොළේ පවතින මොකද්ද? ජාතික ආදායම් මට්ටම සහ පොලි අනුපාතය. හරිද? එතකොට එහෙමනම් මේ IS වක්‍රය සහ IS වක්‍රය මගින් කියවෙන වාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යය. ඒක හොඳටම මතක තියාගන්න ඕනේ. වාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යය. එහෙනම් LM වක්‍රයෙන් කියවෙන්නේ මොකද්ද? මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යය. එහෙනම් LM වක්‍රයෙන් කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යය. එතකොට එහෙනම් දේශීයව මුදල් වෙළඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ කියන දෙකම සමතුලිත වෙන මෙන්න මේ ලක්ෂ්‍යය තමයි අපි කියන්නේ අභ්‍යන්තර සමතුලිතය. ඒ බාහිර වෙළඳපොළ මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් මුදල් වෙළඳපොළ සහ භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන දෙකම සමතුලිත වෙනවා මෙන්න මෙතන. ඒ වෙලාවේදී ජාතික ආදායම් මට්ටම සහ පොලි අනුපාතිකය තමයි අපිට වෙන්නේ. එතකොට මේ IS වක්‍රය විතන් වෙන්නේ කොහොමද? ඒ වගේ දාලා ටිකක් දැන් ගත්තාම IS වක්‍රය විතන් වෙන්නේ. IS වක්‍රය විතන් වෙන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මෙන්න මේක y සමානයි c දාන i දාන g දාන x ඍණ m. හරි? එතකොට මේකේ c කියන්නේ මොකද්ද? d සමානයි a දාන b by. I කියන්නේ I සමානයි a ඍණ br. G කියන්නේ G වියදම්. දැන් මම මතකද අර්ථ දැක්කේ. X කියන්නේ M කියන්නේ M සමානයි a ඍණ b y. ඉදානේ. right? එතකොට එහෙනම් මේ ටිකෙන් ගත්තාම එන්න මෙතන a කියන්නේ. මෙතන a කියන්නේ. අපි මේක සමහර පොත්වල මේක I0 කියලා කියනවා. මේක C0 කියලා. එහෙනම් C0 I0. එතකොට මෙන්න මේවා මේ C0 කියන්නේ මොකක්ද? C0 කියන්නේ ස්වායත්ත පරිභෝජන. I0 කියලා කියන්නේ ස්වායත්ත ආයෝජන. හරි? එතකොට මේක ස්වායත්ත ස්ථාවර එකක්. මේකේ A කියන්නේ මේක අපි M0 කියලා ගමු. M0 කියලා කියන්නේ ස්වායත්ත ආනයන. එහෙනම් මෙන්න මේ කියන ස්වායත්ත ආයෝජන, ස්වායත්ත පරිභෝජන, ස්වායත්ත ආයෝජන කියන එක ලකුණ මොකද? මේකක් ධන, මේකක් ධන, මේකක් ධන. අන්නේ ස්වායත්ත විචල්‍යයන්ගේ ධන අගයක් තියෙන සාධක වැඩි වුණොත් මොකද වෙන්නේ? IS වක්‍රයේ දකුණට විතරයි.
හරි. අපි එච්චර ඇතර නොහැම මෙහෙම හිතා ගන්න. මේක නිකන් අපිට මතක තියාගන්න. බාහන වෙනකොටදී සමතුලිත ලක්ෂ්‍යයන් IS එකේ තියෙනවා. එතකොට බාහන සඳහා කරන ඉල්ලුම අඩු වෙනවා. වමන විතර වෙනවා වැඩි වෙනවා තමයි. දැන් මේ විතර. එතකොට එහෙනම් ඒව ඕනේ නැහැ. මේක බාහන සඳහා තියෙන අඩු වෙනුඩුවත් වෙනස්. මේ IS හැදිලා තියෙන්නේ කොහොමද? I සමානයි S ට කරලා. I සමානයි S ට කියන්නේ ආවෘත ආර්ථිකය නම් විඳීම් කාන්දුවීම් වලට සමාන කරලා තමයි IS අරන් තියෙන්නේ. එතකොට අපි ආවෘත ආර්ථිකය නම මේක සරල ආවෘතනේ I ධන G සමානයි S ධන T. මේ මතක තියෙන්න ඕනේ. විඳීම් සහ කාන්දුවීම් එතකොට එහෙනම් LM වක්‍රය දකුණට වලට විතර නෙන්නේ මුදල් සැපයීම අඩු වුණොත් වමට වැඩි වුණොත් දකුණ. දැන් එහෙම හිතා. එහෙනම් බාණ්ඩ වෙන්න පුළුවන් බාණ්ඩ ඉල්ලුම සැපයීම අඩු වැඩි වුණොත් වමට දකුණට මුදල් වෙන්න පුළුවන් මුදලට ඉල්ලුම සැපයීම වැඩි වුණොත් වමට දකුණ. right? තා ඉස්සරහට ගියාම අර ඉගෙන ගන්නකොට මම අර ඒ වගේ එකක් කරන්න ගියාම මෙතන මැක්විත් මට හිතුණා මේ ඒකත් නෙවෙයි. මේ සිලබස් එකේ මේ එන් දෙකක් නැහැ. ඒක එහෙම කියලාමයි තියෙන්නේ. ඒකින්ද අපි දන්නේ නැහැ කොතෙන් යනකම් උගන්වන්න. ඒ කියන්නේ පාඩම දීලා තියෙනවා එන් දෙකක් නැහැ. එන් දෙක එහෙම කියන්න ඕනේ නැහැ කියන්නේ. ළමයි ඉගෙන ගන්න ඉඩ දෙන්න කියලා කියන්නේ. ඒකින්ද මුණු බලලා තමයි අපි ආවෙත් යන්න ඕනේ නැහැ කියලා තීරණය කරන්නේ. දැන් ඒක හරිනේ. ඒක හරි ලේසියෙන් මේ අඩු වැඩි වුණා. මෙයාවලද. ඔන්න මං කියපු එක. ඕක මතක තියාගන්න අහන්න. මුදල් වෙළඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ කියන දෙකම එකවර සමතුලිත වෙච්චාම තීරණය වෙන පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම තමයි අපි වෙළඳපොලේ අභ්‍යන්තර සමතුලිතය කියලා කියන්නේ. බාහිර සමතුලිතයට අපිට එන්න ඕන විදේශ වෙළඳපොලේ BP වක්තය. balance of payment වක්තය උඩ දාන්න. ඒක අපි ගිහිල්ලා බලමු එතෙන් ගිහිල්ලා ඒක දානවද නතර කරලා දානවා. දැන් මේකේ මේ සමතුලිතය වෙනස් වෙන්නේ කොහොමද? සමතුලිතය වෙනස් වෙන්න පුළුවන් කොහොමද? එක්කෝ IS වක්‍රය වමට දකුණට විතර වෙන්න ඕනේ. එක්කෝ LM වක්‍රය වමට දකුණට ඊළඟ පාඩු විතර. ඔකෙන් සමතුලිතය වෙනස් වෙන්නේ. දැන් IS වක්‍රය ඉහළට විතර. ඒ සම්බන්ධය මතක තියාගන්න හේතු නැතත් කමන්නේ. එවන් IS වක්‍රයේ වමට දකුණට විතර උදාහරණ භාණ්ඩ වෙළඳපොළ හා මුදල් වෙළඳපොළ සමතුලිතව පවතින විට ව්‍යාපාරික අපේක්ෂාවන් වාසිදායක වීමක් සිදු වුවහොත් පැවතිය හැකි සෑම පොලි අනුපාතයක ආයෝජනය වැඩි වෙන නිසා ආයෝජන සීත්‍රය ඉහළට විතර වීම තුලින් IS වක්‍රය ඉහළට විතර නැතරාද ව්‍යාපාරය අවාසිදායක වුණොත් කියලා කියන්නේ. ඒ කියන්නේ ආයෝජකය හිතියොත් අනාගතයේදී වාසිදායක කියලා ආයෝජන වැඩි කරොත් ආයෝජන වැඩි කරපු ගමන් සමස්ත නිෂ්පාදනය වැඩි වෙනවා. එහෙනම් IS වක්‍රය දකුණට විතර වෙනවා. එහෙම වුණොත් IS වක්‍රය දකුණට විතර වුණොත් මොකද වෙන්නේ? පොලි අනුපාතිකය වැඩි වෙලා ජාතික ආදායම් මට්ටම වැඩි වෙනවා. අනාගතයේදී අපේක්ෂණය අවාසිදායකයි කියලා හිතනොත් අද කරන ආයෝජනය අඩු වෙනවා. එහෙනම් සමස්ත නිෂ්පාදනය අඩු වෙලා IS වක්‍රය වමට විතර වෙනවා. ඒ නිසා පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම අඩු වෙනවා. ලොකු මේකක් කියන්නේ මෙයා. එකම මේ පාර මතක තියාගන්න බැරි මේකේ තියෙනවා ඒ ටික. මම කියපුවා බලන්න. අනිත් පැත්තෙන්
මුදල් සැපයීම වැඩි වෙනකොට සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම මුදල් සැපයීම වැඩි අන්න දැන් මම කීප එක මුදල් සැපයීම වැඩි වුණා 10 ඉඳලා 1500 දක්වා ඉස්සලාද පිළිගිලි. එතකොට අපි කිව්වේ සක්‍රීය ශේෂ ඉල්ලුම් ප්‍රමාණය සහ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම් ප්‍රමාණය යන දෙකම වැඩි. පතක මම 10 ඉඳලා 1500 යනකොට එක දැනකදී කිව්වා අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි නොවි සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි නොවි අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම විතරක් වැඩි වුණා. ඒ වෙලාවේ 900 දක්වා. ඒක පොලි අනුපාතික පල්ලයක්. right නමුත් ඊට පස්සේ මම කිව්වා හැබැයි මේ දෙකම උනත් වැඩි වෙන්න පුළුවන් කියලා සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම 200 800 කරා එතකොට අරක 700ක් වුණා 900 200 අඩු වෙනවා ඒ පොලි අනුපාතයේ වෙන පැවති තත්ත්වයට වඩා අඩුයි ආයෙත් දැන් ඉතින් අර ඊළවල් මානසික මට්ටමේ මිදින්න ඉපේ මේ තියෙන්නේ L1 මේ ආය රැඳෙන්නම යන්නේ මේ තියෙන්නේ L2 right මුදල් සැපයීම 10 මට්ටමේ තිබ්බා MS ඒ වෙලාවේදී L1 L1 මොකේ ස්ථිතියක්ද L1 සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කාගේ ස්ථිතියක්ද ජාතික ආදායමේ ස්ථිතියක් එළවෙන්නේ මම කිව්වනේ මේක දැන් L හැදෙන්නේ L1 L2 L1 කියලා කියන්නේ ජාතික ආදායමේ ස්ථිතියක් L2 කියලා කියන්නේ පොලි අනුපාතිකයේ ස්ථිතියක් එහෙනම් L සමානයි function of y and r සමස්ත මුදල් ඉල්ලුම ජාතික ආදායමේ සහ පොලි අනුපාතිකයේ ස්ථිතියක් හරි එහෙනම් දැන් මෙතන කිව්වේ මෙයා 600ක් මේ හිත කරොත් මේක තේරෙයි ඒතකොට කවද්ද ඉවර කරන්න තව දවස් 4ක් විතරදී නැත්නම් මට 1000ක් ඔන්න ඔයා ළඟ තියෙනවා ඔන්න මෙයා ගම් දෙනු කරන්න 600ක් විදිනවා එතකොට අර දෙක ආයෝජනය කරන්න කීයද ඉතින් එහෙම ආගියු තේරෙනවා තමයි හරි එහෙම ආගියු එහෙම තමයි ඉන්නේ අපිට තියෙනවා කරන්න ඒකෙන්ද චුට්ටක් මොලේ හොල්ලන්න බලන්න මොකද මේක කියලා වෙයි ඒකෙන් තියෙන කාබන් පැටලලා එහාට මෙහාට යයි එහෙම වෙන්න ඕනේ දැන් මේක තමයි ආපහු ඒ ලෙවල් එකට ලොකු මොකද මේක ලොකු දෙයක් කිව්වේ නෑ එම් කියන්නේ කොන මුදල් සැපයුම MS 1000 හරි දැන් මේ පොඩි ළමයා යාගේ මේ ලොකු ළමයා හරි පොඩි ළමයා ඉල්ලනවා මොනවා කරන්නද කඩේට ගිහලා බඩු ටිකක් ගන්න සල්ලි මේ 1000 බඩු ගන්න නම් එයාට ආදායම වැඩි වෙන්න ඕනේ ආදායමෙන් සිටියන් බඩු ගන්න එක එතකොට එයා දෙනවා ගන්නින් 600ක් ඔන්න මේ තියෙන එක මේක තමයි 1000 අම්මගේ මුදල් සැපයුම බාහිර සාධකමක් තීරණය වෙනවා ගනුදෙනු චේතනාවෙන් අරු බඩු ගන්න ඉල්ලනවා දෙනවා 600ක් ඒක ලොකු පුතා ඉල්ලනවා මට මේ මොකක්ද කොටස් වෙන්න පුළුවන් දාන්න එහෙම නැත්නම් කඩයක් ආරම්භ කරා එහෙම නැත්නම් සැලුන් එකක් දාන්න සල්ලි ඉල්ලනවා දැන් කීයක් දෙන්න පුළුවන් නේ අම්මට 400 600ක් දුන්නානේ ඒක තමයි අපි මේ කියන්නේ මේ තමයි 400 L2 ඇයි මෙයා ඊළනේ අඩයක් ගන්න ඒක මොකද්ද ආයෝජනය එහෙනම් L2 කියලා කියන්නේ ආයෝජන සම්පේක්ෂණ චේතනාවෙන් එහෙනම් සම්පේක්ෂණ චේතනාවේ මුදලට කරන ඉල්ලුම රඳා පවතින මොකක් හරිද R මේ අක්ෂය R ඒක උඩාලා අඳුක් කරලා අක්ෂ නම් අනිවාර්යෙන්ම තියෙනවා මොකද අරකේ y මේකේ R එහෙනම් දැන් 400 ඒ වෙලාවේ පොලි අනුපාතිකය R2යි
ඊට පස්සේ වෙන්නේ අම්මා ඉතින් ඔදාන ඉන්න බෑ අම්මා මුදල් සැපීම 1500 කරගන්න. මුදල් සැපීම 1500 කරගන්න. 1500 කරලා මොකද වෙන්නේ? මම කිව්වේ මූට 7-5ක්වත් දෙන්නේ නැහැ. මූ කඩේ ගිහින් කණ්ඩායි තොපි කණ්ඩායි ඉල්ලන්නේ. මොකාටද දෙන්නේ නැත්තේ? L1ට. ගනුදෙනු චේතනාවෙන් වැඩ කරන එකට 7-5ක්වත් දෙන්නේ නැහැ. ඒතකොට මූට කීයක් දෙනවද ඔක්කොම? අර 500ම දෙනවා වැඩි වෙයි. ඒතකොට ඌට 900යි. එහෙනම් සම්පේක්ෂණ චේතනාවේ මුදලට කරන ඉල්ලුම කියන එක්කිනාට වැඩි කර 900යි. දැන් මේක 900 වුණා. මොකද උනේ පොලි අනුපාතිකය. අල්ලේ. පොලි අනුපාතිකය 15. ඊට අමතරව මම කිව්වේ මෙයා 1500 වෙලා වෙච්ච වෙලාවේ අම්මා අනේ පව් මූටත් 100ක් කර දෙන්න කියලා මූට 700 වුණොත් මෙතන 800 වෙනවනේ. ඒත් මොකද වෙලා තියෙන්නේ මේ පොලි අනුපාතිකයට වඩා පොලි අනුපාතිකය 15. ඒක තමයි අපිට කේස් කිව්වේ. මේක කියන්නේ ඒක ආයතරයක්. දෙකම වැඩි වෙයි. අක්‍රියශේෂී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන විට පොලි අනුපාතිකය අඩු වෙයි. ඔය කතාව කියන්නේ. පොලි අනුපාතිකය අඩු වන විට ආයෝජන වැඩි වී ජාතික ආදායම වැඩි වී ඒ අනුව මුදල් සැපයීම වැඩි වීම පොලි අනුපාතය අඩු වීමට ජාතික ආදායම වැඩි වීමට හේතු වේ මේ ආකාරයට මුදල් සැපයීම අඩු වූ විට අක්‍රියශේෂී මුදල් ප්‍රමාණය අඩු වී අක්‍රියශේෂී මුදල් ප්‍රමාණය අඩු වූ විට පොලි අනුපාතිකය වැඩි වී පොලි අනුපාතය වැඩි වෙන විට ආයෝජන අඩු වීම තුලින් නිෂ්පාදනය අඩු වී ජාතික ආදායම අඩු වන විට සක්‍රීය ශේෂ සහ ඉල්ලුම් ප්‍රමාණය අඩු වී ඒ අනුව මුදල් සැපයීම අඩු වීම පොලි අනුපාතය වැඩි වීම ජාතික ආදායම අඩු වීමට හේතු වේ. එසේ මුදල් වෙනකොට මුදල් සැපයීම වැඩි වන විට එල්ලීමක් දක්නටත් මුදල් සැපයීම අඩු වන විට එල්ලීමක් වමටත් විතරයි. ඒක පතකයි. ඒක වෙන්නේ කොහොමද? මේක ලොකු දෙයක් කියන්නේ නැහැ මේ කීප එකමයි කිව්වේ. මුදල් සැපයීම වැඩි වෙනකොට හරි අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම එහෙම සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වෙනස් නොවුණා අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වීම නිසා පොලි අනුපාතිකය අඩු වෙනවා. පොලි අනුපාතිකය අඩු වෙච්චාම ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙච්චාම ජාතික ආදායම වැඩි වෙනවා. ඒක තමයි මේ විස්තර ඕන නිකන් කියන්නේ යන්නේ. දැන් අවසානයේට ඔයා මතක තියාගන්න මුදල් සැපයීම වැඩි වුණොත් වක්‍රය දකුණට මුදල් සැපයීම අඩු වුණොත් වක්‍රය වමට විතරයි. කොහොමද වෙන්නේ කියලා තමයි ඔය දීලා තියෙන්නේ. කොහොම වුණත් කවන්නේ වෙලා තියෙනවා කියලා හිතා ගන්නකො නේද? අත්‍යවශ්‍ය පොඩ්ඩක් විතරයි කරන්නේ. මේක හෙන ලොකු පාඩමක්. ඒ නම්‍යතාවක් තියෙනවා ඒක කරන්නේ. මේක බලන්න දැන්. රාජ්‍ය කටයුතු ඇතුළත් ආර්ථික ක්‍රමය රාජ්‍ය කටයුතු පවතින ආර්ථික ක්‍රමයක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිමැවුම හා දේශීය සේවා නියුක්තිය පොලි අනුපාතය මුදල් සැපයීම ඉතුරු ආයෝජන සහ මිල මට්ටම කිරීම බලපානු ලබයි. මේකත් හොඳට අහගන්න. හරි ප්‍රශ්නයක් ආවම දුවන් දෝනේ ඒක මෙන්න මෙතනින් තමයි අහන්නේ. ඒක පොලේ අපල් ගිහිද ප්‍රශ්නයක් තමයි ප්‍රශ්නේ ගන්න. හැබැයි ඔයාලා දුවන් ඉන්නෝනේ ඒ අපල් ප්‍රශ්නේ අපි මේ අහවල් දැන් කියන්නේ. හරි. රාජ්‍ය කටයුතු පවතින ආර්ථික බලන උදේ මොකද ඍජු බදු ප්‍රතිපත්තියක් තියෙනවා. රාජ්‍ය ඇවිල්ලා ඉස්සරව මොකද කරන්නේ? බදු අය කරනවා. මේක මෙහෙම ඉස්සරහට අර බදු අය කරනවා කියලා නෙවෙයි. මේ වගේ කපලා රුපියල් 10 මං ගාව බදු 10ක් ගත්තා.
300ම ගාව. ඒ වගේ මට කියන්න නම් මේ කියන්නේ. එතකොට රාජ්‍ය ආවෙන් පස්සේ මොකද කරේ බදු අය කරා. මං ගාව 1000ක් තිබ්බා ඉස්සෙල්ලා මොකද මට 1000ක් වියදම් කරන්න පුළුවන්. හැබැයි බදු අය කරාට පස්සේ මගේ රුපියල් 100ක් අඩු වුණා. දැන් මට 900යි වියදම් කරන්න පුළුවන්. එහෙනම් ව්‍යය කළ හැකි ආදායම අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලා 1000කින් ඉල්ලපුවා දැන් 900කින් ඉල්ලන්න. එහෙනම් ඔක්කොමලා එහෙම වෙච්චාම සමස්ත ඉල්ලුම අඩු වෙනවා. ඔයාලා තනි කෙනෙක් නේ ඔක්කොම වෙච්චාම සමස්ත ඉල්ලුම අඩු වෙනවා. ඊට පස්සේ ගුණක ක්‍රියාවලිය ක්‍රියාත්මකයේ ජාතික ආදායම අඩු වෙනවා. ගුණක ක්‍රියාවලිය දාම කියලා දෙනවා. මුලදී සමතුලිත වෙලා තියෙද්දි සමස්ත ඉල්ලුමේ AD වැඩි වීමේ වේගය වගේ කී ගුණයකින් වැඩි වෙලා දෙවෙනි සැරේදී ජාතික ආදායම සමතුලිත වුණේ කියලා අපි දවස් කරනවා. අනිත් ඍජු බදු ප්‍රතිපත්තිය. ඒක මොකද බදු ප්‍රතිපත්තිය නිසා මුදල් සැපීම අඩු වෙනවා. ඇයි මහජනයා අගති මුදල් සහ වාණිජ බැංකු සතු ඔය සියලුම ගණයේ මුදල් මුදල් ඕන එකක්. ගත්තාම බදු අය කරපු ගමන් වෙන්නේ අපි නිකමද දෙයක් මිනිස්සු අතේ තියෙන මුදල් ප්‍රමාණය රජයට යනවා. ඒකට මුදල් සැපීම අඩු වෙනවා. මුදල් සැපීම අඩු වෙච්චාම එහෙනම් මේ රූප සටහනේ තියෙන එක තමයි ඒක හිතේ දිවුවද දැන් අතන 1500 ඉඳලා හරි 10 දක්වා අඩු කරන්න මුදල් සැපීම ප්‍රස්තාරය වලදෝ තියෙන්නේ. ඒතකොට 1500 තිබ්බ වෙලාවේදී අක්‍රීයශේෂ මුදල් ඉල්ලුම 900. ඒ වෙලාවේ පොලි අනුපාතික R1. හැබැයි මොකද උනේ මුදල් සැපීම අඩු කරපුවාම අපි 10 දක්වා අඩු කරපුවාම එන අක්‍රීයශේෂ මුදල් ඉල්ලුම 400. ඉස්සෙල්ලා කිව්වේ ගණිත පැත්ත. මොකද වෙන්නේ? 900 තිබ්බ එක 400. එතකොට R1 තිබ්බ පොලි අනුපාතිකය R2 වෙනවා. එහෙනම් ඒක මතක තියාගන්න තමයි අරක බලන්න නම් ඔය කොහොමද කියන්නේ? මුදල් සැපීම අඩු වෙනවා. එහෙනම් පොලි අනුපාතිකය වැඩි වෙනවා කියලා නිකන් කියන්න බෑ. මේකත් හිතේ තියෙන්න ඕනේ. මේක හිතේ තියාගෙන ටික දවසක් කියනකොට ඔයාලට ටක් ගාලා මතක් වෙනවා. පොලියයි මුදල් සැපීම පොලියට මේ සම්බන්ධයි. දැනට උපසනාවත් එක්ක. එහෙනම් පොලි අනුපාතිකය වැඩි වෙච්ච ගමන් ආයෝජන අඩු වෙනවා. ඇයි පොලි අනුපාතිකය සහ ආයෝජන අතර තියෙන ඍණ සම්බන්ධතාවය විපර්යාස සම්බන්ධතාවයක් අපි දැන් ඒක කතා කරේ I සමානයි A ඍණ B R කියන. එන ආයෝජන අඩු වෙනවා ජාතික ආදායම. එන රාජ්‍ය කටයුතු පවතින ආර්ථිකයේ සමතුලිතය අපි බලමු බදු අය කරපුවාම කොහොමද වෙන්නේ කියලා. तो मेदिन आइस एले मात्र දෙකක් වාණවින්පල සමතුලිතය සිද්ධ වෙන්නේ SI ට සමාන තැන. IS වක්‍රය හැදෙන්නේ SI ට සමාන තැනකින් අපි හැදුවේ නෑ ඉස්සරහට බලමු. එහෙනම් රාජ්‍ය කටයුතු පවතින ආර්ථිකය වෙච්චාම කාන්දුයින් වර්ග දෙවර්ගය මිනිස් වර්ග දෙවර්ගය. එකතු අනිත් එක එකතුට සමාන වෙනවා. හරි. ඒ අනුව මේ ඇඳලා තියෙන IS 0 සහ ISIS කියලා මොනවා හරි IS 0 සහ LM 0 කියන දෙක කපාගෙන යන B ලක්ෂයේදී සමතුලිත වෙලා තියෙනවා. B ලක්ෂයේදී සමතුලිත වෙලා B එකේ මෙයාට ඇඳු පොලි අනුපාතිකය සහ පල්ලයට ඇඳු ජාතික ආදායම තීරණය කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තියෙන තත්ත්වයක් යටතේ කිසිම ඍජු බද්දක් අය කරොත් දැන් අර වාක්‍ය දෙක කොහොමද? බද්දක් අය කරපුවාම වාණ්ඩ පොත කොහොමද බලපෑවේ? එන්න පොලේ මුදල් සැපයුම මුදල් නෙවෙයි. වාණ්ඩ පොලේ ඉතින් අපි ඉස්සර බලන්න අර එක්සල් එකේ පළවෙනි වාක්‍ය කොහොමද? මිනිස්සු අතේ මුදල් සැපයුම අඩු වෙලා කාණ්ඩා සේවා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙලා සමස්ත ඉල්ලුම අඩු වෙනවා. අඩු වෙච්චාම IS වක්‍රය මොකද?
අරකේ වැරදිය ඒකේ ISLM කියන එක තමයි ඉස්සෙල්ලා මුල දෙක කියන එක. අර 0 නෙමෙයි. IS සහ LM වක්‍රයේ A කියන ලක්ෂණය තමයි මුළු සමුදය. හරි. සාමාන්‍ය ගන්නේ වෙනස් කරන්නේ අගයේ පස්සෙට කියලා. එහෙනම් IS සහ LM තමයි මුළු සමුදයේ A ලක්ෂයේදී. ඒක සමස්ත ඊළු අඩු වීම නිසා IS වක්‍රයේ වමට විතර වෙනවා. IS 0 නේ. හරි. අනිත් පැත්තෙන් මුදල් සැපයීම ගත්තාම LM වක්‍රයට බලපාන විදිහ ගත්තාම ඍජුබදු අය කිරීම නිසා මුදල් සැපයීම අඩු වෙනවා පුද්ගලයන් ආශ්‍රේ. ඊට අතට මුදල් ප්‍රමාණය අඩු වෙලා ඒක රජයට. එතකොට මොකද වෙන්නේ? මුදල් සැපයීම අඩු වීම නිසා LM වක්‍රයත් වමට විතරිනවා. ඒ විතර වෙලා ඇති වෙන නව සමුද්‍රය තමයි B කියලා කියන්නේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මේ නිසා ජාතික ආදායම මට්ටම අඩු වෙනවා. මොකද්ද? එහෙනම් සාරව වශයෙන් මතක තියාගන්න ඕනේ මොකද්ද? ඍජුබද්ධ කය කිරීම නිසා ජාතික ආදායම අඩු වෙනවා. පොලි අනුපාතිකය අඩු වැඩි හෝ වෙනස් නොවි පවතින. ඒක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න හෝ අඩු වෙන්න ඕනේ කියන එකක්. ඒක අර වක්‍ර දෙක එහෙම නැත්නම් IS වක්‍රය සහ LM වක්‍රයේ විතර වෙන ප්‍රමාණය අනුව වෙනස්. එහෙනම් ඍජුබද්ධ කය කිරීම නිසා අවසානයේදී ජාතික ආදායම අනිවාර්යයෙන්ම අඩු වෙනවා. අතර පොලි අනුපාතයේ අඩු වැඩි හෝ වෙනස් නොවි පවතින. හරිද? නපයි. ඊට පස්සේ රජයේ වියදම ISL වලට බලපෑම. අර මොකද්ද? ඍජුබද්ධ කය කරපුවාම ISL වලට බලපෑම. කියන්න පුළුවන්ද? ඍජුබද්ධ කය කරපුවාම ISL වලට ඍජුබද්ධ කය කරපුවාම ආර්ථික සමතුලිත කරගන්න. ඒක මේ මෙහි විනාන්නේ බාධායක කිවිල බාධායක. ඒක තමන් ගැන හිතනවා මේ සාර්ථක වුණාට තමන්ට වෙනදී තමයි වෙන්නේ බාණ්ඩ වෙන්න පුළුවන් පැත්තෙන් ගත්තොත් ඉස්සෙල්ලා ඒ බාණ්ඩ වෙන්න පුළුවන් IS කියන්නේ මුදල් වෙන්න පුළුවන් LM කියන්නේ. එහෙනම් ඔයාගේ කෝස් එකට බද්දක් යවුවොත් ඔයාට බාණ්ඩ වෙන්න පුළුවන් කියන බද්දක් කියන්නේ මේ රියැක්ෂන් එකකින් බලන්න. බාණ්ඩ සඳහා කරන ඉල්ලුම අපි අඩු කරනවා බද්ද. එහෙනම් ඔයා අඩු කරනවා කියලා කියන්නේ ඕක තමයි හැමෝටම වෙන්නේ. පිළිබඳ වැඩි කරනවා. හැම පාරිභෝගිකයකම හැම කියන්නේ සමස්ත. එහෙනම් සමස්ත ඔක්කොම ගත්තාම වෙන්නේ වාහකතුරු මේමයි කරන්නේ. එහෙනම් සමස්ත ඉල්ලුම අඩුයි. සමස්ත ඉල්ලුම අඩු වෙච්චාම ඉල්ලුමක් IS වගේ කොහමද විතරයි. අනිත් පැත්තෙන් මුදල් පැත්තට ගිහින් LM පැත්තට ගිහින් අදු අයිතිවීම නිසා බාලදාලම ප්‍රසිද්ධ ගායන් 100ක් උදවසකින් අඩු. එහෙනම් LM වක්‍රය කොමට විතරයි. ඒකෝර දැන් IS වක්‍රය සහ LM වක්‍රය දෙකම විතරනේ. යාම අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා ජාතික ආදායම අඩු වෙනවා. ඒක මොකද? හැබැයි අර අනිත් පොලි අනුපාතය කියන එක අඩු වැඩි වෙනස් වෙයි පවතින පුළුවන්. ඒ වෙනස් වෙන විතර ප්‍රමාණය අඩු. ඒ ප්‍රමාණය නෙමෙයි දැන් බදුවය කරන ප්‍රතිහතීම නෙමෙයි සමාන පොලි අනුපාතිකයේ වෙනස්. එතකොට ඒ දෙකේ වෙනස් වීම මත පොලි අනුපාතිකයේ කොහෙද යන්නේ කියන එක වෙනස්. හැබැයි ජාතික ආදායම අනිවාර්යයෙන්ම අඩු. ඒ වගේ තමයි මේ ඒකේ අනිත් පැත්ත රජීය වියදම. මොකද වෙන්නේ? ඔබ රෝලා කියන්නේ ඒක තමයි මතක හිටියේ. නැත්තම් මේක මේ යෝගාන පොරගන්නේ නෙවෙයි වෙල හිතා. අජී වියදම් කරනවා කියන්නම විකි. අජී වියදම් කරන මොනවද?
ආයෝජන සහ පරිභෝජන භාණ්ඩ මිලදී. තොර රාජ්‍යයේ සල්ලි ආයෝජන සහ පරිභෝජන භාණ්ඩ එළුම් ගන්න යොදවනවා කියලා කියන්නේ සමස්ත ඉල්ලුමේ වැඩි. සමස්ත ඉල්ලුම වැඩි වෙච්චාම අයි සොෆ්ට්වෙර් අපුන්ට ඉතින් ඊට පස්සේ අනිත් පැත්තේ ගෙලින්න රාජ්‍ය සතු මුදල් ප්‍රමාණය පෙරළුකොට දාපු ගමන් වෙන්නේ ඔයාලා ගාව තියෙන්නේ පරි වැඩි කරලා කියන ඔයාලා ගාව තියෙන්නේ. ඒක මුදල් සැපයීම වැඩි වෙනවා. එන එල්ලෙම අපිට අපුන්ට ඉතින් ජාතික ආදායම අනිවාර්යයෙන් වැඩි වෙනවා. පොලියන් පාතික අපි වැඩි වුණොත් තව ඔක්කොම ඉතල කියන්නේ එහෙම පොඩි අයිඩියා එකක් තිබ්බම නැතිය. ඊයකක්වත් ජීවිත කියන එක තමයි. දාන්න. දැන් මට කියන්නේ ඍජු බදු අය කරන ප්‍රමාණයම වියදම් කරොත් මොකද වෙන්නේ කියලා. ඕ මොකද බලන්න එපා නිකන් හිතලා කියන්න. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ඍජු බදු අය කරපුවාම වාක්‍යවලට මොකද වෙන්නේ? ඊට පස්සේ කතා කරා රාජ්‍ය විද්‍යාව වැඩි කරපුවාම වාක්‍යවලට මොකද වෙන්නේ? ජාතික ආදායම සහ පොලියන් පාඩම මොකද උනේ? මම දැන් අහන්නේ දෙකම එක පාඩම. අයියෝ බලන්න සමතුලිත හැමෝගෙම සමතුලිතයි වක්තර එක්ක හැමතැනම දැන් එහෙම නිකන් ඕ රාජ්‍ය මේ ISL වලට නෙමෙයි වියදම් කරනවා කිව්වොත් ඔයාලා ලියන්න උත්තරයක් ගන්න මේක ඔයාලා ඔළුවේ තියෙන්නේ අපිට හිතෙන්නේ ඔයාලා දෙන්නේ ඒක ටික ඔයාලා හැබැයි මේක පහ වෙලා බෑනේ මෙතන ඉස්සරහ මොනවා ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකේ ගියත් ඔයාලට මෙතනින් එහා ටිකක් තමයි ඉගෙන ගන්න. තාම මේ දුන්නස පොනොමිකාව ඉගෙනගෙන ඉන්නේ. එහෙම වෙච්චාම මේක එක පැත්තක් විතර ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඍජු බදු අය. හරි. දේශගත කරන මුදල්. වාව කියන කතාවේ පොඩි අත්තක් තියෙනවා. හැබැයි ඒක ඔයාලා ප්‍රකාශ කරගන්න තියෙනවා. මම දැන් කියපුවා මම කියන මෙන්න මේ ඕක තමයි ඔයා කිව්වේ. හරි. ඍජු බදු අය කරා. හරි. ඍජු බදු අය කරපුවාම මොකද වෙන්නේ? LM අපේ අපි ඉස්සෙල්ලා කරන ලේසි එක. LM අපේ මොකද වෙන්නේ? සැපියුන අඩු වීම නිසා වමට විතරයි. දැන් බදු අය කරපු ප්‍රමාණයම තමයි වියදම් කරන්නේ. 100,000 ගන්න ඔක්කොගෙම එකතු කරගත්තා. ඒ ටික වෙනද පොලේ වියදම්. ඒක ආපහු මොකද වෙන්නේ? වමට හිතන්නේ කියලා ලකුණු කරලා හිතුත් කරනකම යනවා. ඒකට වා කියන්නේ. හරි? උඩ ඉතින් ගිහලා ඔන්න එහෙනම් එල්ලෙම වෙනස් වෙන්නේ නැහැ. IS මොකද උනේ? බදු අය කරාට පස්සේ ඔයාලගේ සමස්ත ඉල්ලුම අඩු වෙලා හැම දෙනාම ඉල්ලුම අඩු කරන දෙනා. ඒකලේ කියලා දාන්න අඩු වෙන නිසා. කොහොමද? ඊට පස්සේ ඒ ප්‍රමාණයම තමයි රජයෙන් වියදම් කරන්නේ. ඒකට සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා දකුණට විතරනවා වමට විතරනට වඩා වැඩි වේගයකින් ඒකට හේතුව තමයි තුලන අයවැය ගුණ ක්‍රියාත්මක වීම. තුලන අයවැය ගුණ ක්‍රියාත්මක වීම නිසා ඒක අයවැය ගුණ කියනවා කියන්නේ මම මෙතන ඒක හිතන්න වමට විතරනට වඩා වැඩි වේගයකින් දකුණට විතරනවා IS වා. එතකොට අන්න ඔයා ඔය කියපු කතාව ඕකේ නෑ. එතන ගියදී. ඒක එහෙනම් මේ සමතුලිතය වෙන්නේ IS වාක්‍යයේ විතරක් දක්වන්න විතරයි. එතෙන් විතරනුනේ නෑ කියන්නේ ඇයි?
අර මං කියපු එක හින්දා විතැන්ුණා වමට විතැන් වෙලා ඒ ප්‍රමාණයම දකුණට විතවුණා. ඍජු බදු අය කරන ප්‍රමාණයම රජයේ වියදම් කරයි නම් හරි එල්ලෙමක් වෙනස් වෙලා නැහැ. හැබැයි එල්ලෙමක් වෙනස් වෙලා නැහැ. ඔයාලට ඒක කියන්න හරි ලියන්න දැනක් වුණොත් එල්ලෙමක් වමට විතර වෙලා දකුණට විතර වුණා ඒ ප්‍රමාණය. ඒ නිසා එතනම තියෙනවා. ඒක කියන්නේ. උදාහරණයක් අඩු වුණා ඒක රාජ්‍ය වියදම් කරපුවාම වෙන්න පුළුවන්. අපව උදාහරණයක් වැඩි වුණා අඩු වෙච්ච ප්‍රමාණයමයි වැඩි වුණේ. උද කියනවා ඒක අපි. එතකොට එහෙනම් වෙනසක් උන්නේ නැහැ. අනිත් එහෙනම් වෙනස් වෙන්නේ. තමන්ගේ හිතේ ප්‍රශ්නේ නේද? අන්න එතන තමයි අර තුනායවැය ගුණකේ ක්‍රියාත්මක වෙන්නේ. වමට විතන්නුනා. හැබැයි වැඩි වෙනකොට ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙනවා අර කියපු ආයවැය ගුණකේ නිසා. අපි ගන්න ගුණකේ නිසා කියලා කියන්නේ. તો මොකද වෙලාදී? ජාතික ආදායම සහ පොලි අනුපාත කියන දෙකම රාජ්‍ය මූල්‍ය හිගයක් කොහොමද? ඒක දක්වන්න. අයවැය හිගයක්. වෙන්නම ඕනේ ඕක කොහොම නැතිව ඔයාලට උන් මන් එකක් ගියා කියන ජීවිතේට උමක් හිටින්නේ. ඒක මොකද හිටිනවා. කේස් වෙන්නේ ඔක්කොම. අයවැය හිගයක්. හරි මම තව ලියන්න අයවැය හිගිය පියවන්න දේශීය බැංකු ක්‍රමේ ණයගත්තු. දේශීය බැංකු ක්‍රමේ ණයගත්තු ප්‍රසාරණාත්මක මූලයන් දැන් ඒක මතකද? අපගේ විදේශීය ණය හෝ ආධාරගත ආධාර උත්තරලා බොරු කියන්නේ නැත්නම් දෙන්නේ නැහැ. පටන් ගන්න අයවැය හිගියක් කියන්නේ මොකද්ද කියන එක පොස්ට්. අයවැය හිගිය කියන්නේ ආදායමට වඩා වියදම් වැඩි. ඒක කිව්වල පියවන්න විදේශීය ණය ගන්නවා කියන්නේ. දැන් එහෙනම් අයවැයගේ පියවන්න. අස්තිම තියෙනවා මුල්ල උත්තර ටික. ඒක තියෙනවා අයවැය කියක් කියලා කියන්නේ ආදායමට වියදම් අපි පියවන්න. එහෙනම් මේ හිගේ පියවන්න විදේශීය ණය හෝ ආදාය ගන්න. කියලා අපි විදේශීය බැංකු වලින් ඊට පස්සේ බලමු මතකද දේශීය ප්‍රසාරණාත්මක වල දේශීය ප්‍රසාරණාත්මක වල ඉක්ව දේශීය බැංකු වල ප්‍රසාරණාත්මක වල අයවැය හිගේ පියවන ස්ටෙප් එක මතකද නැද්ද? කොහොමද දැන් අපි පිටින් ගන්නවා. අයවැය හිගේ පියවනවා කියන්නේ රාජ්‍ය වියදම් වැඩි වෙනවා. අපේ හිගේ පියවන්නේ එහෙමනේ.
ඒතකොට දැන් මේ පියවනවා කියලා කියන්නේ එකේ පියවනකොට සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. ජීවිත වැඩි වෙනවා. සමස්ත ඉල්ලුම වැඩි වෙච්චාම IS වක්‍රය ලකුණට විතරයි. එහෙනම් විදේශීය වලින් හරි කොහෙන් හරි ගත්ත මුදල් ප්‍රමාණය වෙනකොට යනවා කියලා කියන මුදල් සැපයුම වැඩි වෙනවා. එහෙනම් LM වක්‍රය ලකුණට විතරයි. එහෙනම් අයවැඩි කියවන්න විදේශීය මූලාශ්‍රයෙන් ණය ගත්තාම වෙන්නේ ISR LM කියන දෙකම වක්‍ර දෙකම දක්නට විතර වෙලා ජාතික ආදායම අයවාරික වැඩි. අයවැය ඉගිය පියවන්න ප්‍රසාරණාත්මක මූලයන් පාඩම මතකද? අයවැය ඉගිය පියවන්න ප්‍රසාරණාත්මක මූලයන්ගෙන් ණය ගන්න එකට වඩා උත්තර ප්‍රසාරණාත්මක නොවන මූලයන් ණය. දැනට ඔයාලා ඉගෙනගෙන තියෙනවා. අපේ කේස් සම්භාව්‍ය වාදීන්ගේ මතය බොරු කියලා කිව්වා වගේ ඔයාලගේ මතය තමයි බොරු කියලා කියනවා. දැන් ඔයාලගේ මතය ප්‍රසාරණාත්මක මූලයන් ගන්න ඕනේ. ප්‍රසාරණාත්මක මූල මත. මූල කියන්නේ මේක නෙමෙයි ඈ. හතරේ මූල දෙකයි. හතරේ මූල එහෙම හෙව්වනේ. ඒකද දැන් මූල නෙමෙයි මොකද්ද කියන්නේ? කර්ණිනේ. අවුත් නම් කොහොම එකක් තමයි. කොහොම හරි කියන්නේ ළමින් කතා කරේ නැත්නම් මේක හරි අමාරු වෙනවා. ඒ කියන්නේ මේක ගැඹුරට දෙයක් ඕනේ නැහැ මට දැන් මේ කියන ඒවා ඒ ලෙවල් වල කෙරිච්චනේ ඔය මම අහනෙව්වා. සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට ඉගෙන ගන්නේ ප්‍රසාරණාත්මක නොවන මූලයන්ගෙන් ණය ගැනීම තමයි අයවැය පියවන්න වඩා හොඳ. ඒ ආර්ථික උද්දමනකාරී තත්ත්වයක් මේක බලපාන ප්‍රසාරණාත්මක මූලයන් කියන්නේ අපි මතක තියාගන්න නෙවෙයි අර්ථන බලන්න. ඇයි මොකද කියන්නේ? එයාලා ඉගෙනගත්තේ උන රුපියල් 100ක් තියෙනවා. ඒක ගිහලා ඒ බැංකුවේ දානවා. එයා ඉස්සරහා 120ක් තියා ගන්නවා. ඒ මුදල බීට දෙනවා. බී කියලා සී බැංකුවේ දානවා. මතක නැහැ? ඕකම කරන්න වෙලා නැහැ. එතන 1000ක් තියෙනවා. ඒකෙන් SRR එක statutory ratio කියන එක මොකද්ද? සංචිත අනුපාතිකය 10ක් තියාගත්තොත් මෙයා ණය දෙනවා. SRR 10ක් තියාගත්තොත් 900ක් ණයට දෙන්න පුළුවන්. මේ 900 B ට ණයට දෙනවා. B ගිහිල්ලා මේකේ තැන්පත් කරනවා. එයාගේ SR එකක් 10 නම් 90ක්. එතකොට මෙයා ණයට දෙනවා 810ක්. ඒක ගිහිල්ලා C බැංකුවේ දානවා. මතක නැද්ද ඒ ටික? එතකොට එහෙනම් අවසානයේදී රුපියල් 1000 වගේ කීප ගුණයකින් වෙනකොලේ ණය වැඩි. දැන් මම දැන් මෙතන ගාන හදන්නේ. සාමාන්‍ය 500ක් එක SRR එකයි පොලි අනුපාතකයේ ඇයි වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එහෙම කීප ගුණයකින් මුදල් මැවෙනවා මේ ප්‍රසාරණාත්මක මූලයන්ගෙන් ණය ගත්තා. හැබැයි ජාතික ඉතිරි කිරීම බැංකුව
අක්ෂණ සමාගම් වගේ නම් ගත්තහම ඒවා ප්‍රසාරණාත්මක මූලදී right ඒවා ස්පෙෂල් බැංක් කියලා කියනවා. ඒ වගේ අපි අර එක්පත් වකින් ගනුදෙනු කරන්නේ ඒක ණයමවන්න බෑ. එහෙනම් ඒ වගේ ණය ගත්තාම වෙළඳපොළට මුදල් සැපයීමේ මෙන්න මෙහෙම මේ ගුණක ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. රුපියල් 1000ක් ණයට දුන්නොත් 5000ක් හැදෙනවා මේ වගේ. ණයට ගත්තොත් 5000ක් විතර හැදෙනවා මේ සර්කියුලේට් වෙලා. එහෙනම් ඒ වගේ ණය ගන්න එක උචිත නෑ කියලා තමයි අපි ඉගෙන ගත්තේ. එහෙනම් අයවැය හිගේ පියවන්න ප්‍රසාරණාත්මක නොවන මූලයන්ගෙන් ණය ගන්න එක තමයි වඩා තාත්වික කියලා කියන්නේ. ඒ ලෙවල් වල. දැන් ඒක අපි බොරු කියනවා. හරි? කේන්සාගේ තමයි මේ වano. දැන් ඒක දන්නවනම් මම ඇයි ඒක ගැන විස්තර අහන්න හැදුවේ. ඉතින් අහන්න දන්නවනේ. අයවැයගේ පියවීමෙන් ප්‍රසාරණාත්මක සහ ප්‍රසාරණාත්මක නොවන මාර්ගවලින් ණය ගත් විට ඇති වෙන ප්‍රතිපාක සැසඳී. එමාන ප්‍රසාරණාත්මක මූලයන්ගෙන් පිය වූ විට A ඉඳලා B දක්වා යනවා. ජාතික ආදායම වැඩි පොලි අනුපාතික වෙනස් වීම පවතී. නමුත් ප්‍රසාරණාත්මක නොවන මූලයන්ගෙන් ගිය පිය වූ විට ජාතික ආදායම A සිට C දක්වා විතරයි යන්නේ. මොකද ඉතින් කියන්නේ? එහෙම ගිහින් තියෙන්නේ කොහොමද කියලා කියයිද? දැන් අර අයවැය හිගිය සහ ඒකම තමයි. ඒකම නුනත් ඒකම වගේ. මට කියන්නේ එල්ලේ වක්තේ අතන C දක්වා යන්නයි B දක්වා යන්නයි ප්‍රසාරණාත්මක මූලයන්ගෙන් B දක්වා ප්‍රසාරණාත්මක නොවන මූලයන්ගෙන් C දක්වා කිය හැටි කියන්නේ කොහොමද? කොහොමද කියේ? ඔයාගේ දැන් අර මොකක්ද මම කියාගන්න බැරි දෙයක්. ඉන්නේ ඒක තමයි C ලක්ෂයට යන්න හේතුව. දැන් කියන්නේ කොහොමද? අයවැය කියා කියනවා. හරි. ප්‍රසාරණාත්මක නොවන මූලයන්ගෙන් ණය ගන්න. දැන් පියවන. පියව ගාම මොකද වෙන්නේ? මුදල් සැපයීම ණය ගත්තාම මොකද වෙන්නේ? මුදල් සැපයීම අඩු වෙනවා. ඊට පස්සේ ඒක වෙළඳපොලේ වියදම් කරපුවාම ඒ ප්‍රමාණයමයි වියදම්. ඒක වැඩි වෙනවා. එතකොට එල්ලෙන් වක්තේ හිතා දුන්නේ. සීකියන වක්තේ හේතු. IS වක්තය හැබැයි බාණ්ඩ වෙළඳපොලේ සමස්තීකයේ වැඩිවීමක් සිද්ධ වෙනවා රාජ්‍ය වියදම් වැඩි කිරීම නිසා. රාජ්‍ය වියදම් වලින් කී වැඩි වෙනවනේ දැන් අපි මෙතන අයවැය එකේ පියවර කියලා කියන්නේ රාජ්‍යයේ පියවර කොට සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. මොකද ඒක පියවරකට වෙන්නේ ආයෝජන සහ පරිභෝජන පාණ්ඩ ඉල්ලුම වැඩි කරන එක රජයෙන් කරන්නේ. ඒ නිසා IS වක්තේ දකුණු හිතන්නේ. හැබැයි එල්ලෙන් වක්තය වලට විතර වෙනවා දකුණට විතර වෙනවා එක තැන හිටා. ඇයි? මුදල් ප්‍රමාණය වැඩි වුණේ නැහැ ප්‍රසාරණාත්මක නොවන මුදල්. හරි? ඒ නිසා සීලක්ෂි. හැබැයි අරකෙදී එහෙම නෙමෙයි. මුදල් ප්‍රසාරණාත්මක මූලයන්ගෙන් ගත්තාම වෙන්නේ එල්ලෙන් වක්තය දකුණට දැන්. එහෙනම් ඒකයි හිතන්නේ වෙලා ප්‍රසාරණාත්මක මූලයන්ගෙන් ණය ගත්තාම උනේ මොකද්ද? y එක තිබ්බ ජාතික ආදායම මට්ටම y 3 දක්වා වැඩි වෙලා පොලි අනුපාතකයේ එනවා කියනවා. හැබැයි ප්‍රසාරණාත්මක නොවන මූලයන් ඔයා කියපු හොඳ මූලයෙන් ගත්තාම උනේ y එකේ ඉඳලා y 2 දක්වා y 3ට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ජාතික ආදායම වැඩි වෙන්නේ. හැබැයි පොලි අනුපාතකයත් වැඩි වෙනවා. දැන් බලපුවම ජාතික ආදායම රටේ වැඩි වෙලා තියෙන ප්‍රසාරණාත්මක මූලයන් ඉන්න අය අර අයවැය කියපු y එකේ ඉඳලා y 3 දක්වා. y එකේ ඉඳලා y 3 දක්වා වැඩි වෙන එකද හොඳ y එකේ ඉඳලා 2 දක්වා වැඩි වෙන. දුවල ඉගෙන ගන්න එක නෙවෙයි. ප්‍රසාරණාත්මක නොවන මූලයන්ගෙන් අයවැය කියපු කොහොම තමයි හොඳයි. දැන් මේකේ වෙලා තියෙන්නේ
ඒක නෙමෙයි කියලා. හැබැයි සමස්ත රටේ ආදායම වැඩි වීම මත පමණක්ම කලකනවා නම් මේක හොඳයි. නමුත් මේක අනිත් පැත්තට ගියාම උද්දමනය වැඩි වෙලා. ඒකයි ප්‍රශ්නේ. මෙතෙන්දි මෙහෙම පෙවුනට අපි අනිත් පැත්තත් සල්කලා බලපුවාම රටේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය සහ මිල ස්ථායීතාවය ගිලිහිලා යනවා. ඒ නිසා එදා කියපු එක හරි. හැබැයි ජාතික ආදායම මට්ටම අතින් බැලුවොත් අපිට ප්‍රසාරණාත්මක මූල්‍යයන්ගෙන් අයවැහිගේ පියවොත් හොඳ ආදායම මට්ටමක් නම් වැඩි කරගන්න පුළුවන්. අතිරික්තය පැත්තකට දාන්නේ. ඔක්කොම මත වියුක්තාර්ථිකයක් උන්නේ. ඒක ලොකු පාඩම මේ මම ඔයාලට නිකන් දාලා අදහසක් විතරයි දෙන්නේ. මේ ගෙයුම් සිතේ දාලා ජංගමගින මෙහි ගියාලා මෙන්න මේ BP වක්‍රය ඇඳලා මේ වක්‍ර තුනම එකට ගෙනලා තමයි සමතුලිතය හොයන්නේ. සාර්වාර්ථක සමතුලිතය කියන්නේ ඔන්න ඕක. හරි. නිකන් ඔයාලා මේක මම ගණන් හදන්න යන්න ඉන්නේ අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. ඒක ලොකු ගණන් තියෙනවා මේ. හදන්නේ මොකද මේ හේතුව මේ මෑතක ඒක ගාන කාන්න. ඉස්සර කම්පල්සරි. අන්තිම ගාන ISL එක. ඒක ඉතින් කොච්චර ගාන හදලා ප්‍රැක්ටිස් වෙලා ගියත් ප්‍රශ්න නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවනේ ගාන. දැන් ඉන්නේ දැන් මේ එක්සැමින වෙනස් කරලා තියෙන්නේ ඒකින්ද අපි ඉස්සර මහන්සි ඕනේ ඒකට. නැත්තම් ISL මොහොම කරලා බෑ. දවස් 4ක් විතර හොඳටම කරා. දන්නවා පාඩුනේ ලකුණු 15ක් ෂුවර් එකටම ගත්තා. දැන් ඉතින් අපි ඒකට දාන වේට් එක ටික අඩු කරලා දාමු. මේ තේරුමක් නැහැ බොරු දේවල් නෙමෙයි. ඔයාලා එහෙම මේ වේට් ටික වෙහෙසවන්න අම්මලිද මන් දන්නේ ඒක ටික හිතලා මේක ඉගෙන ගන්න ඕනේ. ඒකින් අපි තවත් වෙන පාඩමකුත් කරනවා මේක මම දාන්න කියලා ඉවුවා ඒක දාලා නැහැ ක්ලාස් එකේ ඇති විදේශීය විනිමය වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කියන. දාන්න අවුත් කියලා. Hari kamu. Apa yang kita katakan? පටිගන ප්‍රශ්නයක් විභාගයේ ළඟින්ද ප්‍රශ්නයක් කරමුද විදේශ විනිමය වෙළඳපොළ අපි ලබන සතියේ තියා මේක මැදක් කරපුවා නිකන් ඒකත් අවාරට ගියා මේකේ ওই දාලා අදහසක් තියාගත්තාම නැති ඒක වැඩි හිතන්නේ ප්‍රශ්න වලින් ආර්ථික පාඩම ඔයාලගේ ඇතුළු සිලබස් එක පටලීස් කරලා තියෙන්නේ ඔයාලා ඉස්සෙල්ලා බැච් එකේ මේ ඔක්කොම හැබැයි විභාගෙට සම්පූර්ණ වෙනවා මේ ඔයාලගේ කියන්නේ කුටි දැනුම් වල එහෙම මෙහෙම ආවා කියන්නේ ඒක පරිදෙන්නේ කියන්නේ ජාතකාදාන දෙකකින් අස්නයක් දෙන්නේ හැබැයි මම නම් කියන්නේ මේ සිලබස් එක විතර හොඳයි කියලා ආපහු ඒලිවල ඒවාගේ ගොඩක් ඒ දවස්වල කරා ඊළඟ කියන්නේ මේක තියෙන හොඳයි වගේ පිළිගන්න අර ප්‍රශ්න දෙකක් විතර බලමු මේ
Kalau kilo siapa yang mau mantap kilo mangga, tapi kilo itu apa ni? Kilo mana kilo? Ni lagi kami tadi tu. देश न्याय सेवा करने देश न्याय सेवा करने को नहीं की पावर क्या रोड देश न्याय सेवा करने को नहीं की पावर सेवा करने को प्रकाश करने आपके तो पात्र भी प्रकाश करने आपके पात्र भी श्रीलंका इतिहास से मिथिक नोवी श्रीलंका इतिहास से मिथिक नोवी आर्थिक अभिवृद्धि नोड पैमत सहा आर्थिक अभिवृद्धि ಜಾತ್ಯಂತರ ಮೌಲ್ಯಾರ್ಹದಲ್ಲಿ IMF කියලා ಜಾತ್ಯಂತರ මූල්‍යාර්හದಲ್ಲಿ අපවීම සහිත වැඩසටහනකට IMF අපවීම සහිත වැඩසටහනකට එකම වීමට රජයට සිදුවී. මුළු වීමට රජයට සිදුවී. IMF අපවීම සහිත වැඩසටහනකට මුළු වීමට සිදුවී. මේ එකක් දෙන්නේ නේ. ඉතින් පැහැදිලි කිව්වොත් පාසලක් පිළිතුරු සොයන්නේ. පළවෙනි එක තමයි ආර්ථික අර්බුදයේ පිළිබිඹු සාර්වත්‍රික විචල්‍ය නොවයි. ආර්ථික අර්බුදයේ පිළිබිඹු වල සාර්ව ආර්ථික විචල්‍ය නොවයි. ඒ කියන්නේ අපේ බාබා ප්‍රශ්න තුනක් आर्थिक अभिवृद्धि පිළිබිඹු සාර්ව ආර්ථික විචල්‍ය නොවයි. කොහොමද මේ බැලුවේ? දැන් මේවා කරලා නැහැද මේ? ඒ සාර්ව ආර්ථික මම කිව්ව අහන විදිහ. දැන් අහන්නේ ISL IOI කියපු ඒවා අහන්නේ. මේක මොනවද? ini apa penting dan देश न्याय सेवा करने के देश न्याय सेवा करने आवाज आज देश न्याय सेवा करने ये बात තේරුම් ගන්න නැත්නම් උත්තර කියන්න බෑ. විදේශ ණය සේවා කරන්නේ කියලා කියන්නේ ආපහු කියු. ඒක මේක කොයික දන්නේ නැත්නම් ඊළඟට කියවුවාම තේරුම් දෙපේ. දල නොහැකිව ප්‍රකාශ කරන තත්ත්වයකට පත් කරවි. මොකක්ද ණය සේවා කරන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ ණය ගෙවන්නේ නැහැ කියලා රජය ප්‍රකාශ කරනවා. විදේශ ණය ගෙවන්නේ නැහැ කියලා. සේවා කරන්නේ කියලා කියන්නේ ගෙවනවා කියන එක මත දෙන්නේ. එහෙනම් විදේශීයෙන් ගත්ත ණය ගෙවන්න බෑ කියලා කියන තරම් ලංකාවට සිද්ධ. එහෙනම් මේ අර්බුදයේ විදෙන්තර IMF එකේ අගති කොන්දේසියට යටත් වැඩසටහනකට යටත් වෙන්න සිද්ධ. නැතාව නිකම්ම කියනවා. එන්න අහන්නේ ප්‍රශ්නේ
මොනවද ලංකාවට මූල්‍ය අර්බුදය ආවා කියලා දැනගන්න. ඒක ඔයහන්නේ. උන්ට සාර්වාර්ථික විචාරී කියන ටිකක් ගන්න මම මේක මෙහි කරපු එක වෙනවා. අතු ඇති මේක. මේක නෑ. ඔයාලට මතකද සාර්වාර්ථික කියන පටන් ගන්න දවසේ මම සාර්වාර්ථික විචාරණය කියලා. සෞභාග්‍ය කරා යන ගමනේදී සෞභාග්‍ය කරා යන ගමනේදී රට මම කියන ඔයාලගේ ජීවිතේ සෞභාග්‍ය කරා යනවා ඔයාලගේ අරමුණ මොකක්ද කියලා. ඉතින් ඒ වගේ තමයි රටකට අරමුණු කියනවා. කියලා එතකොට ඊපස්සේ ආවා ඔයාගේ ඉතර ජීවිතේ සෞභාග්‍ය වෙනනම් ඊ දොරේ බලනවා කිව්වොත්තරේ ආදායම දැන් සාර්වාර්ථික කියලා තමයි ජාතික ආදායම රටයක් ඊට පස්සේ ආයෝ ගෙදර සෞභාග්‍යමත් වෙන්න නම් 10 දෙනෙක් ගෙදර ඉන්නවනම් කී දෙනෙක් වැඩට යනවා ඔය විදිහට බලන්න ඒවා තමයි මේ අහන්නේ. ඉතින් ඒක විභාගෙට එහෙම අහන්නේ නැහැ. ඔයාලා දැනගන්න ඕනේ මොනවද මේ අහන්නේ කියලා. ඒක සාර්වාර්ථික විචලන කියනකොටම ඔයාලට මතක් වෙන්න ඕන සාර්වාර්ථික විචලන කියන්නේ. ඒකට දලදේශීය නිෂ්පාදනය වර්ධනය, පූර්ණ සේවා නියුක්තිය, ඒකෙදි මම කිව්වා 95 මට්ටමේ තිබුණා පූර්ණ සේවා නියුක්තියක් කියලා හඳුන්වනවා. ඇයි 105 දර්ශන සේවා වියුක්තියකින් හදන එකක් කියලා. මම දැන් මොනවද කිව්වේ? ඊට පස්සේ ආර්ථික සාහිත්‍යයේ ඊළඟ මූල්‍ය ස්ථායිතාවයේ මොකද කිව්වා ආර්ථික සාධාරණත්වයේ කිව්වෙන් ඒවල උත්තර දුන්නා හැමෝටම පොදු කියනවා. මම එතෙන්දි කිව්වා එහෙම එකක් නෙමෙයි දැන් රටක් තමන්ට තමන් හොඳින් ජීවත් වෙනවා කියලා හැඟෙන තත්ත්වයක් තමයි දැන් අය මේ අසන්තුලිතතාවයකින් යුක්ත රටක් කියන එක හැඟෙන්නේ. කොහොම සාර්වාර්ථික කර්ම කීයේ අපිට එතකොට දැන් මේක ලියන්න දෙයක් කියන්නේ අපි ගාලුවේ සාර්වාර්ථික සාර්වාර්ථික දත්තයන්ට අපිට දත්තයන්ගේ ඔය කියන්නේ. ඒ අනුව මාර කොහම අලදේශීය නිෂ්පාදනය දැන් අපිට උත්තර ලියන්න දන්නේ නැහැ. අර්ථයන්නේ පද්ධතියේ රින දක්වා ගන්න. අය අපිට උත්තර ලියන්නේ. ඉතින් ඒකයි තමයි කියලා. ඒක රිනාගයක් දක්වා කියලා තමයි ලියන්නේ. හැබැයි එහෙම ලියන්න ඒක අපි දන්නවා ඔයාලා දන්න කිව්වොත් එහෙම ලියන්නේ. අර ගන්න කෙනා ඒක හරියටම කියනවා. ඒකට මොනවද වාර්තාවක් පරිසිකුලුද කියනවා. සහ ප්‍රොක්සාල් කියනවා. ඒවා ආර්ථික ඉගෙන ගන්න ලියන්න තමයි. හරි. එහෙම ගමන් කරපුවාම එකකින් අපි නැගෙනවා ආර්ථික අසුදිකම පත්තුලා ආවා. ඒවා නියුක්තිය ගන්න කොච්චර අඩු වෙනවද? ඒක පුරුලියද? ඒවා නියුක්තිය දැන් විචාරණය ගන්නවා විචාරණය කී ගමන් කරලා තියෙන දිශාවවත් අඩු ගන්න කියන්නේ. දක්කාදෑම අඩු. පුරුණ සේවා නියුක්තිය අඩු. ආදායම් විදියාම වැඩි වුණා. ඒක මිල ස්ථායිතාවය ආර්ථික ගමනේ තේරුම් කියලා පෙළග. ඉතින් හැට් එක දක්වා ඒ වගේ සාර්වාර්ථික විචල්යන් වල ඒක දැන් ඒක නොකිවි. ගමනේ ඉහළ ගියා කියලා නැත්තක් තියෙනවනේ. ජාතික ආදායම අඩු වුණා. අඩු ගන්න ඒක දන්නවා කියලා තුන අපි දන්නවා. මේ කොරගෙන දන්නවා.
සමහර විචල්යන් අඩු වැඩි වීම මත ওই පැත්තට ගමන් කරොත් අපිට අර්බුදයක් පේන්නේ කියන එක වෙන්න පුළුවන්. එතකොට අවුල ඉරිමේ අනුපාතයේ डॉलर आगे फिर आगे आउट प्रमाण डॉलर आगे वैल्यू वो व्यान दिया डॉलर का वैल्यू ना रुपये लाडू ना रुपये वैल्यू ना के लिए वेना पुलवा रुपये लोग देसी आसु इतना दिव्य की तुलसी गाड़ दिया रुपये वैल्यू ना किया ये बहुत कर ये पार्ट उनका पिला बन सकता ये वही पहली वीडियो के लिए फिर बाय वीडियो है पता नहीं वीडियो एक ही तमाम मिलके ये वीडियो ඊට පස්සේ දෙවෙනි ග්‍රහණය ඒගොල්ලෝ ගුණා ගත්තා. අර්බුදයේ මෙල්ල කිරීමට සහ සාර්වාර්ථික ස්ථායීතාවය ඇති කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන පැහැදිලි කරනවා. ඊළඟට ශ්‍රී ලංකා රාජ්‍යය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යාලත් අර්බුදයේ මෙල්ල කිරීමට සහ සාර්වාර්ථික ස්ථායීතාවය ඇති කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ये पहले ये पहले वाह मुझे फाइबर में क्या है ऐसे लो ये और क्या वादा ना एक कौन लिया नहीं का कौन नहीं मारा जिला हुई नहीं होती तरी कोहमद ऑर्गेनाइज करने के लिए तीन जोड़े इधर सार्वत्रिक स्थायित्व श्रीलंका राज्य श्रीलंका महाबैंक तो करना लगा क्या थोड़ा सार्वत्रिक स्थायित्व पता नहीं तो अगर उपाड़ में तो है हम मुलीम करें वार्ड में तो समझते मुदालन तो समझते डीसी हो तो समझ तो ये ना समझते तमाई सार्वत्रिक समझते तो सार्वत्रिक स्थायित्व ऐसी कीमत उन्होंने वो आगे स्थायित्व ऐसी कीमत राज्य नाम महाबैंक का क्या मामला जमानो राज्य क्या मार के मुलाकात राज्य था तो महाबैंक को तमाय वदान आर्थिक मूल्यांश में वाले ना महाबैंक तो बोले मूल्य प्रतिपादन की आत्मक कराने महाबैंक को फिस्कल प्रतिपादन की आत्मक कराने राज्य तो प्रतिपादन आया प्रतिपादन राज्य मूल्य प्रतिपादन फिस्कल प्रतिपादन और ऑक्को में का तो मूल्य प्रतिपादन तमाई महाबैंक දැන් මේ දෙකොල්ල වෙන වෙනම ගත්ත ක්‍රියාමාර්ග තමයි කියන්නේ. එහෙනම් मूल्य अधिकारी හැටියට मूल्य පද්ධතිය ස්ථායීතාවය රැක ගැනීම සඳහා මේවා වල විගණන පුරාණ පාඩක හැලි කියන්න පුළුවන්. ඊළඟට මම බැලුවේ ප්‍රධාන කාර්යයන් දෙකවර मूल्य සහ මිල ස්ථායීතාවය පවත්වාගෙන යන සඳහා මහ බැංකුව විසින් අද ක්‍රියාමාර්ග හැටියට පොලි අනුපාතයේ 35 වගේ නම් දක්වා ඉන්නේ. පොලි අනුපාතයේ මේ ඉහළ නම් කොහොමද වෙන්නේ?
plus සැපුණු වේගය අඩු වෙලා සමස්තය අඩු වෙලා ප්‍රගතිච්ච අර අස්ථායි 70ක උත්තමකාරී තත්ත්වය ආපහු එන්න ආවේ නැහැ. එන්න ක්‍රියාමාර්ගයක් හැටියට ඒක සලකන්න. right? තව මොනවද? ආබෙල්කෝ විසින් මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා SR 40% අනුපාතයේ 10 ඉඳලා 20 දක්වා විතර වැඩි කරනවා. පාණ්ඩාගාර ඇඳුම්කර සියල්ල අවුරුද්දට ආලෝකතරා මුදල් ලැබුණු එල්ලපොලේ අඩු කිරීම. ඒ තුලින් තමයි මූල්‍ය ස්ථායීතාවය, මූල්‍ය ක්‍රමයේ සහ විලේ ස්ථායීතාවය ඇති වෙනවා. අනිත් පැත්තේ රාජ්‍ය කොහොමද ඉස්තර ප්‍රතිපත්තිය මේක උනේ උන්ට බඳු වැඩි කරගන්නවා. ඒ අදත් ඉගෙන ගත්තා. බඳු වැඩි කරගන්නවා. සෙප්ටු අඩු වෙලා සමස්තය අඩු වෙලා තමයි ආන්නේ. අනිත් පැත්තේ රාජ්‍ය වියදම් අඩු කරා. විශේෂයෙන් ආනයන පාලනය කරා. ඒ වගේ ඩොලර් ඉල්ලුම අඩු වුණා ඩොලර් සැපයුම් නම් වැඩි වුණේ නැහැ. නම් සැපයුම් ස්ථාවරදී ඉල්ලුම අඩු වෙනවා. මේ අගය අවප්‍රමාණයෙන් අඩු මට්ටමක ගෙනීමට අනිත් එදිගේ ලියවෙන්න ඕනේ. මේක කරලා තියෙනවා හැබැයි හොම කරලා නැහැ. ඔයාලා ඒකට මුංගෙකයි කිව්වේ. මේකට මට මොනවා ISL එකේ දාන්න පුළුවන්. ඔය කියපුවා සමස්තී වල වීම රජයේ ඉක්බල් ප්‍රතිපත්තිය නිසා ඔයාලා ISL එක දාලා මේක කියන්න පුළුවන්. මොකද කියන්නේ කිව්වේ ආගේ මේ නීතිගත කියනෝනේ ඉස්සෙල්ලා. ඔයාලා උනන් ගෙදරදී අද ඔය කරපුවාට බලන්න මේ ආවල්කෝ දත් පොලියන් පාර්ක්‍ය අඩු. පොලියන් පාර්ක්‍යයේ අඩු වෙනවා. ඒ ගොඩක් බලන්න. මේ තුන්වෙනි කොටස ආර්ථිකයේ ක්‍රමයෙන් ස්ථාවර තත්ත්වයට පත්වමින් වර්ධනය වන බව පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද? යන ඕන isso ya වගේ තමයි. මට අඩු වෙලා තිබි දැන් අදු දින කතා කරපුවා ආයෙත් දැන් නවතන ඉතින් ඕකල බෑ. ඉතින් අවස්ථාවේදී මොකද ආර්ථික ක්‍රමයෙන් දාර්ථත්වයට පත්වෙන වර්ධනය වන බව පෙන්නුම් කරන ලක්ෂණ. දැන් මේක මොකද කරන්නේ? ඔයාලා නිකන් පළවෙනි එකකින් කියන්නේ අර්ථයට යනවා කියලා ලක්ෂණ. දැන් ස්ථාවර වෙනවා කියන්නේ පළවෙනි එකේ උත්තරේ අනිත් පැත්තට. මොකද
තල්දේශීය නිෂ්පාදනය ධනාත්මකව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊළඟ සේවා නීතිලා රැකියා අවස්ථාවන් වැඩි වෙනවා. අපිට කියන්නේ නිෂ්පාදන කර්මාන්ත ආරම්භ වෙන්න පටන් ගන්නවා. උද්දමනය තනි අගයක් දක්වා ගමන් කරනවා. ඊට දෙකකින් පිටුරක් තියෙනවා. දෙකකට ආවොත් එහෙම උද්දමනය කියන එක වින කියන්නේ විමුක්ත වින නෙවෙයි. උද්දමනයේ අර්ථ දැක්වීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. යාවුද්දට සාපේක්ෂව මේ ආව. මොකද වින මට්ටම ඉහළයි. හැබැයි වින මට්ටම පොඩි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒක හොඳ නැහැ කියලා කියන්නේ ඔය ආයෝජකයෙකුට ගහ නිෂ්පාදනය. වින මට්ටම ක්‍රමයෙන් වැඩි වෙන්නේ නැත්නම් ඒසු නිෂ්පාදනය වැඩි කරන්න බලනවා. ඒක වෙන්නේ නැහැ. රුපියල් 100 තමයි. ඒක අපි ලබන සතියේ ඕ ඊළඟට කතා කරනවා. උද්දමනයේ බලපෑම व्यवसाय මෙහෙමයි දිගු කාලයක් තිස්සේ උද්දමනය ඍණාත්මක මට්ටම පවත්වාගෙන යාම හොඳ නැහැ. right? නමුත් දැන් මේක පොසිටිව් එකගෙන යනවනේ ධන පාටි දැවිලා. මේක අපේ මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන්නේ උද්දමනය 105 මට්ටමේ පවත්වාගෙන යනවා. උද්දමන මූල්‍ය ප්‍රතිපත්තිය. මේ මට්ටමට දැන් ගෙනෙමින් පවතී. ඔය කියන ලක්ෂණ දෙන්නුම් කරනවා නම් අක්ෂර කුලල්ලි වනෑති ඕන ප්‍රශ්න. අපිට කියන්න පුළුවන් මේකේ යථා තත්ත්වයටපත් වෙන්නේ පවතින. මේකට නම් මේ පන්තියක් හොන්නේ මේක. හැබැයි ඒක ඉතින් අපි තව ඒක විදේශී විනිමය පාඩම් වලින් ප්‍රශ්න දෙයිලද ඒක අපි ලබන එකයි උදව් පාඩම දෙකම පොඩි පාඩම් ಫೆಬ್ರವರಿ වෙනි සතියේ ඉතින් උඩ අපි ඉවර කරලා ඔයාලා මාර්ච් වෙනි සතියේ ඉතින් නැති බාග केवल लिया नियम लिखो තමයි නැත්තම් පාඩම් කරලා ඒතරේ මොනවද බොහෝ විදේදී ආන්නේ ඉතින් මාසෙ මොනවා වෙයිද අරකට එනවා අනිවා ගම්වතු ඒක ඉතින් සුවරන් ෂොට් තමයි ඒක බලමු මොනවද ප්‍රශ්න අහන්න පුළුවන් කියලා ඒත් ඉතින් ඉදිරි මාසෙ තුල ඊට වඩා දෙයක් වුණොත් ගම්වතු රක්ලේ ගිහිලා ඒක වෙන්නේ